හරි හැමෝටම අයිබෝන් මේ ඇවිල්ලා අපේ හෙළ ජුලයි සම්මන්ත්‍රණ මාලාවේ පස්වෙනි පේපර් එක යුනිට් පේපරේ ඔයාලගේ මේක ඇදිලා තියෙන්නේ 10 වසර පස්වෙනි පාඩම ඝර්ෂණය කියන පාඩමේ හරිද එතකොට මම මේ පේපර් එක කරන්න කලින් පොඩ්ඩක් ඔයාලට පාඩමේ උපසරි චුට්ටක් කියලා දෙන්නම් මේ වෙද්දී පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට අඩුම ධර්මයේ අර ඒ ටික ගොනු කරගන්නවත් ලේසි වෙන මම ඔයාලට පොඩ්ඩක් ගැලෙන් සලකක් විදිහට ඔයාලා ඉගෙන ගත්ත විදිහ මම කියලා දෙන්නම් හරිද එතකොට මුලින්ම අපි ඝර්ෂණය කියන පාඩමේ අපි මුලින්ම කතා කරනවා ඝර්ෂණයේ අවස්ථා සෙට් එකක් ගැන. හරිද මේ ඝර්ෂණ බලයේ අවස්ථා සෙට් එකක් ගැන. මුලින්ම ඝර්ෂණය කියන්නේ මොකක්ද? ඝර්ෂණය කියන්නේ මොකක් හරි වස්තුවක් චලිතයට ප්‍රතිවිරුද්ධව ඇති වෙන බලයක්. හරිද? ඒ කියන්නේ ඕනම වස්තුවක් චලිතයට ප්‍රතිවිරුද්ධව ඇති වෙන බලයක් තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරිද? එතකොට ඔය ඝර්ෂණ බලයේ අවස්ථා තුන කිව්වොත් එහෙම අපි ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය. උදාහරණයක් විදිහට ගන්න මේ වගේ වස්තුවක් තියෙනවා කියන්න. මේ වගේ වස්තුවක් තියෙනවා. ඒක පොළවේ තමයි තියෙන්නේ. හරිද? මිනිස්සෙක් ඉන්නවා. ඔය මිනිස්සයා ඔය වස්තුව තල්ලු කරනවා. හරිද? යා නිව්ටන් 10ක් බලයක් දීලා ඔය වස්තුව තල්ලු කරනවා. තල්ලු කරනවා ඒ වස්තුව තල්ලු වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම කියන්නේ බලයක් යොදනවනේ. බලයක් යොදනවා. හැබැයි වස්තුව අතර සාපේක්ෂ චලිතයක් සිදු වෙන්නේ නැහැ. හරි. මොකද්ද මේ සාපේක්ෂ චලිතය කියලා කියන්නේ? හිතන්නකෝ මේ එක පෘෂ්ඨයක්. හරිද? හිතන්නකෝ මේ තියෙන්නේ පොළොව. මේ තියෙන්නේ වස්තුව. හරිද? අපි කිව්වොත් එහෙම පොළොවට සාපේක්ෂව මේ වස්තුව කියලා කිව්වොත් පොළොවේ ඉඳන් එකක් බලනවා වස්තුව දිහා. හරිද? සාපේක්ෂව කියලා බලද්දී බලන තැන වෙනස් වෙනවා. හිතන්නකෝ මිනිස්සයා ඉන්නවා පොළොවේ. වස්තුව දිහා බලන් ඉන්නවා. මිනිස්සයාට පේනවා හරිද? පොළොවට පේනවා වස්තුව ගමන් කරනවා. හරිද? වස්තුවට ප්‍රවේගයක් තියෙනවා මිනිස්සයාට පේනවා. තේරුණාද? එහෙනම් පොළොවට සාපේක්ෂ වස්තුවට ප්‍රවේගයක් තියෙනවා. හිතන්නකෝ දැන් මේක තමයි මේ චලනය වෙන්නේ. මේ මිනිස්සයා ඉන්නවා මේ පෙට්ටිය ආස්සේ. හරිද? දැන් මිනිස්සයා පෙට්ටිය ආස්සේ ඉන්නේ. මිනිස්සයා බලන්නේ බිම දිහා. පොළොව දිහා තමයි බලන්නේ. මිනිස්සයා පෙට්ටිය ආස්සේ ඉන්නවා. මිනිස්සයා දන්නේ ඌ යනවා කියලා. ඌ පොළොව දිහා බලද්දි ඌ බලනවා යකෝ පොළොව මාව පහු කරන් යනවා. හරිද? පොළොව ඉන්න කාට පේන්නේ ඌව පහු කරගෙන පෙට්ටිය යනවා වගේ. පෙට්ටි ඉන්න කාට පේන්නේ මාව පහු කරගෙන පොළොව යනවා වගේ. මං කියන එක තේරුණාද? වාහනේ බස් එකේ ඉන්නවා. හරිද? බස් එක යනවා. බස් එක යද්දී ඔයාලට පේන්නේ එළිය දේවල් ඔයාව පහු කරගෙන යනවා වගේ. ඔයා එක තැන එළිය දේවල් ඔයාව පහු කරගෙන යනවා. හැබැයි එළිය ඉන්න කෙනෙක්ට පේන්නේ ඔයා බස් එකේ යනවා ඌ එක තැන ඉන්නවා. යාන් වගේ දේවල් තමයි මෙතන එහෙනම් සාපේක්ෂ චලිතයක් කියලා කියන්නේ. පෙට්ටියට සාපේක්ෂව කිව්වොත් මිනිස්සයා පෙට්ටියේ ඉඳන් බලනවා ඊටු ගියා. පොළොවට සාපේක්ෂව කිව්වොත් මිනිස්සයා පොළොවේ ඉඳන් බලනවා පෙට්ටිය දිහා. හරිද? එහෙනම් මේ දෙක අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. සාපේක්ෂ චලිතයක් තියෙනවා කියලා කියන්නේ මේක චලනය වෙනවා කියන එක. එහෙනම් ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? බලයක් යොදනු ලැබුවද වස්තුව අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. හරිද? දැන් මෙයා බලයක් යදුවා නේද? බලයක් යදුවා. හැබැයි මේ දෙක දැන් තාම යන්නේ නැහැ මේ පෙට්ටිය. මේ පෙට්ටිය යන්නේ නැහැ. එහෙනම් පොළොවේ ඉන්න කෙට්ට පෙට්ටිය දිහා බලපුවම පස්සේ කොහොම මේක යන්නේ නැහැ නේ. මං ගාවමනේ. පෙට්ටියේ ඉන්න මිනිස්සෙක් පොළොව දිහා බැලුවොත් මේ පොළොව තාම මෙතන නිමුමාව පහු කරගෙන යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ තේරුණානේ දෙක අතර සාපේක්ෂ චලිතයක් නැහැ. වස්තු දෙක අතර සාපේක්ෂ චලිතයක් නැත්තම් ඒ වෙලාවේදී දැන් අපි නිව්ටන් 10ක බලයක දුන්නනේ මේකනේ. මේ මිනිස්සයා මේකට නිව්ටන් 10ක බලයක් දුන්නා. ඉතින් දැන් බලයක් දුන්නා නම් නිව්ටන්ගේ නියමයේ කිව්වනේ බාහිර අසමතුලිත බලයක් හදන තුරු කියලා ලොකු කතාවක් කියවනේ බලයක් දුන්නා මේක චලනය වෙන්නේ නැහැ. මේක චලනය වෙන්නේ නැහැ. මොකද දන්නවද කරන්නේ? මෙයා මේ ස්පර්ශ වෙලා තියෙන පොළොව තියෙනවානේ. පොළොවෙන් මේ පැත්තට 10ක නිව්ටන් බලයක් ඇති කරනවා. අපි ඕකට කියනවා ඝර්ෂණ බලය. අපි චලනය කරන්න දෙන්නේ බලය මෙහාට තමයි මම බලය දෙන්නේ. හැබැයි පොළොවෙන් එක ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය මොකද කරන්නේ? ඒ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඌ අනිත් පැත්තට බලයක් දෙනවා. මේ විදිහට. එහෙනම් අපි ඕකට කියනවා ඝර්ෂණ බලය කියලා. එතකොට මේක තාමත් චලනය වෙන්නේ නැහැ. බලය දෙනවා තාමත් චලනය වෙන්නේ නැහැ. හරිද? ඔකට කියනවා ස්ථිතික ඝර්ෂණය කියලා. හරිද? මම කියන එක තේරෙනවා ඇති. ඊට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සයා? මේක නිව්ටන් 15ක් දෙනවා. 15ක් දෙනවා. ඒත් චලනය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි මෙහෙම තියෙන එකකින් ඔයා ඔහොම පොඩ්ඩක් ඔහොම තල්ලු කරනවා. හරිද? හිතන්නකෝ මෙන්න මේක තියෙනවා කියලා. ඔහොම තියෙනවා. හරිද? බලයක් දෙනවා චලනය වෙන්නේ නැහැ. තව පොඩ්ඩක් වැඩි කරලා බලයක් දෙනවා ඒ චලනය වෙන්නේ නැහැ. තව චුට්ටක් වැඩි කරලා බලයක් දෙනවා ඒ චලනය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි නිව්ටන් 15ක් දුන්නාන් පස්සේ මෙයා චලනය වුනේ නැත්තම් දැන් නිව්ටන් කියවනේ බාහිර අසමතුලිත බලයක් එදෙනතුරු නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතී චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එහෙනම් දැන් අපි බලයක් දුන්නා. හරිද? මේ බලය බාහිර අසමතුලිත බලයක් නොවෙන්නේ නම් මොකද වෙන්නේ?
මේ බලයට සමාන බලයක් මේ පැත්තට ක්‍රියා කරන්න ඕනේ. එහෙනම් ඝර්ෂණ බලය මොකද වෙන්නේ? කෙලින්ම නිව්ටන් 15ක් එනවා. ඒ තාමත් යන්නේ. එහෙනම් ඔකට අපි කියනවා තාම දෙක අතර සාපේක්ෂ චලිතයක් නැහැ නෙමෙයි. මෙහාට 15 මෙහාට 15 ලක්ෂණ දෙක බැලන්ස් වෙලා එක තැන තියෙනවා. අපි ඔකට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. මෙන්න මේකට හරිද? යම් කිසි අවස්ථාවක් එනවා තවත් මෙයා බලය දෙනවා. හිතන්න 20ක් දුන්නා කියලා. 20ක් දුන්නා. ඝර්ෂණ බලයත් දැන් මේ පැත්තේ මෙයා 20ක් වගේ හදාගත්තා. හරිද? දැන් 21ක් දුන්න ගමන් මෙයාට උපරිම හදාගන්න පුළුවන් 20යි. එතනින් එහාට හදාගන්න බෑ. එයාට උපරිම හදාගන්න පුළුවන් 20යි. 21ක් දුන්න ගමන් යාන්ත්‍රමට චලනය වෙන්න ගන්නවා. හරිද? දැන් මෙහෙම තියෙන එකේ මම බලය දෙනවා නෑ. එක අවස්ථාවක් තියෙනවා මම චලනය වෙන්න පටන් ගන්නවා. ආන්ගේ අවස්ථාවේ තියෙන මේ 20ක් දුන්න අවස්ථාව තියෙනවනේ. 20ක් දුන්න අවස්ථාවේ ඝර්ෂණ බලයත් මේ වස්තුවේ ස්පර්ශ පෘෂ්ඨයෙන් හදාගන්නවනේ 20ක් විදියටනේ. මේ ඝර්ෂණ බලය ඇති වෙන්නේ ස්පර්ශීය පෘෂ්ඨ දෙක අතර මේ. ස්පර්ශීය පෘෂ්ඨ දෙක අතර තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. හරිද? එතකොට මේකට සමාන ඝර්ෂණ බලයක් මේ පැත්තට හදා ගන්නවනේ. හදාගත්තා. දැන් මෙයාගේ මේ තියෙන උපරිම ඝර්ෂණ බලයනේ. මෙයාට සපයන්න පුළුවන් මේ පෘෂ්ඨයට සපයන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තමයි මේ තියෙන්නේ. හරිද? අපි 21ක් දුන්නොත් මොකද වෙන්නේ? මේක යන්තම් චලනය පටන් ගන්නවා. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ වස්තුවක සාපේක්ෂ චලිතයක් ඇතිවීම පටන් ගන්න මොහොතේදී. ඒ කියන්නේ වස්තුවක සාපේක්ෂ චලිතයක් පටන් ගන්නා මොහොතේදී වස්තුව සතු උපරිම ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් වාර තේරෙන්න ඕනි. ස්ථිතික ඝර්ෂණ බලය පොඩි එකේ ඉඳන් ලොකු එක දක්වා යනවා. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ අගෙන් වැඩිම ඝර්ෂණ බලය. තේරුණාද? අගෙන් වැඩිම ඝර්ෂණ බලය. හරිද? ඊට පස්සේ දැන් මේ වස්තුව චලනය වෙනවා කියලා හිතන්නකෝ. දැන් ඝර්ෂණ බලය 20ක් කරලා දැන් වස්තුව මම 30ක් දුන්නා. 30ක් දුන්නා නම් ඔයා දන්නවා නිව්ටන්ගේ නියම වලට අනුව ඝර්ෂණ බලය මෙහාට 20යි ඇති වෙන්නේ. මේ පැත්තට 30ක් ඇති වෙනවා. 30ක් වෙනවා නම් මේ පැත්තට බාහිර අසමතුලිත බලය සංප්‍රයුක්ත බලය කීයද? 10යි නේ. 30කින් තල්ලු කරද්දී මේ පැත්තේ 20කින් අල්ලන් ඉන්නවා නම් මේ පැත්තට සංප්‍රයුක්ත බලය 10යි නේ. ඒ කියන්නේ මෙයා මොකද වෙන්නේ? බාහිර අසමතුලිත බලයක් තියෙනවා නම් මෙයා තරණයෙන් ගමන් කරනවා. හරිද? මොකද ඔයා දන්නවා F සමානයි ma. F සමානයි ma. හරිද? අසමතුලිත බලයක් තියෙනවා නම් තරණයෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන චලනයේ වෙන අවස්ථාවේදී නිකන් ඉදිරියට ඝර්ෂණ බලය නෑ. එයාත් අර මෙහෙම ඉන්නවා බලය දෙනවා යන්න එපා. තව චුට්ටක් බලය වඳිනවා නෑ යන්න එපා. තව ටිකක් දුන්නාම පස්සේ නෑ යන්න මෙපා. දැන් උට අල්ල ගන්න පුළුවන් උපරිම අවස්ථාවක් තියෙනවානේ. ඒකටත් වැඩිය මම තව බලයක් දීලා මම ගත්තා මම නිකන් ලාවට යන්න පටන් ගන්නවා. ඒත් මූ ඇදගෙන ඉන්නවා. මාව යන්න දෙන්නේ නැතුව ඇදගෙන ඉන්නවා. මම ඌවත් ඇදගෙන යනවා. එහෙම දෙයක් තමයි මෙතන තියෙන්නේ. වස්තුවක් චලනය වෙද්දි සාපේක්ෂ චලිතයක් තියෙන වෙලාවටත් ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක කරනවා. හැබැයි මතක තියාගන්න ඒ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක්. එහෙනම් මතක තියාගන්න ඕනි. විශාලම ඝර්ෂණ අගයක් තියෙන මොකද? වස්තුවක් චලනය වෙන අවස්ථාවෙත් ඝර්ෂණ බලයක් තියෙනවා. එතකොට ඒ ඝර්ෂණ බලයට වඩා හැබැයි සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් එහෙම වස්තුවකට අපි බලය දෙද්දි යන්න එපා කියලා උපරිම අවස්ථාවෙත් තාම ඝර්ෂණ බලයේ වස්තුව අල්ලන් ඉන්නවා යන්න දෙන්නේ නැතුව ඒකටත් වැඩිය වස්තුවර බලයක් හමුනම පස්සේ වස්තුව යන්න පටන් ගන්නවා. ඒ උපරිම අවස්ථාවේ යන්නම එපා කියලා අල්ලන් ඉන්න අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලයට අපි කියව සීමාකාරී ඝර්ෂණ බලය. අය සීමාකාරී ඝර්ෂණ බලය තමයි සාමාන්‍යයෙන් ඝර්ෂණ බලයන් තුනේ වැඩිම ඝර්ෂණයක් වැඩිම අගයක් පවතින ඝර්ෂණ බලය. හැබැයි වස්තුව චලනය වෙද්දී යම්කිසි ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක් ගන්න. මම උදාහරණයක් විදිහට මෙහෙම ගන්නම්කෝ. හරිද? මම නිකන් ප්‍රස්තාරයක් අඳින්නම්කෝ. ඔන්න දැන් අර වස්තුව තියෙනවා. හරිද? මේ පැත්තට තියෙන මම දෙන බලය. හරිද? මේ පැත්තේ තියෙන ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය මම මේ තියෙන යොදන බලය. ඝර්ෂණ බලයයි යොදන බලයයි. හරිද? මම මොකද කරන්නේ? මේකට නිව්ටන් මම කීයක් දුන්නේ මුලින්ම 10ක් දෙනවා. නිව්ටන් 10ක් දෙද්දි ඝර්ෂණ බලය මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් නිව්ටන් 10ක් එයා හදා ගන්නවා අනිත් පැත්තට. හරිද? ඊට පස්සේ මම නිව්ටන් කීයද? 20ක් දෙනවා. අන්ත 15ක් දෙනවා. නිව්ටන් 15ක් දෙනවා. හරිද? නිව්ටන් කියලා මම මෙතනින් දාන්නම්කෝ. නිව්ටන් 15ක් දෙනවා. එයාත් මොකද කරන්නේ? එයාත් 15ක් හදා ගන්නවා. මේ 15ක් හදා ගන්නවා. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? 20ක් දෙනවා. එයාත් 20ක් ලස්සනට හදා ගන්නවා. එයාත් ලස්සනට 20ක් හදා ගන්නවා. දැන් මොකද වෙන්නේ? 21ක් දෙනවා. 21ක් දුන්නාන් පස්සේ මෙයා යන්න පටන් ගන්නවා. මතක තියාගන්න යන්න පටන් ගත්තාන් පස්සේ හම්බ වෙන ඝර්ෂණ බලය මේ අගයට වඩා අඩු වගේ. සාමාන්‍යයෙන් මට ඝර්ෂණ
බලය යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය ප්‍රස්ථාරගත කරනවා මෙන්න මේ විදිහට. බලපොඩ මේක මතක තියාගන්න මේකෙන් හදිසියර රූපය ඇවිල්ලා අහුවොත් එහෙම මතක තියාගන්න. ඒ කියන්නේ මේ බලන්න මේ මම බලය දෙනවා ඝර්ෂණ බලය වැඩි යතරලා නැහැ. හොඳ මම දෙන බලයට සමාන ඝර්ෂණ බලයක් අනිත් පැත්තට හදාගන්නවා නේ. බලය දීගෙන යනවා මේ අවස්ථාවේදී තමයි ඝර්ෂණ බලයට මම 20ක් දුන්නාන් පස්සේ උට පුළුවන් උඩරම 20 හදාගන්න. මම 21ක් දුන්න ගමන් මොකද වෙන්නේ? 21ක් දුන්න ගමන් මොකද වෙන්නේ? උතර 20යිනේ. 21ක් දුන්න ගමන් උට කරගන්න දෙයක් නැහැ. ඌට දෙන්න පුළුවන් ගාන අඩු වෙනවා. හරිද? يعني 21ක් දුන්න ගමන් වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය 20ට වඩා අඩු වගේ. සාමාන්‍ය හිතනවා 18 වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙයා ගමන් කරද්දී. ඒ හින්දා නිකන් ඝර්ෂණ බලය යොදන බලයත් එක්ක තියෙන ප්‍රස්ථාරගත කරොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරිද? මේක නිකන් මතක තියාගන්න. මේකෙන් එන ලේසි ඔයාලට මතක තියාගන්න මොකද්ද මේකේ වෙන්නේ කියලා. හරිද? එහෙනම් මොකද්ද මේක බලා ගන්න ඕනේ දේ? ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ අඩු එකේ සිට වැඩි එක දක්වා වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ උපරිම ඝර්ෂණ බලය. ගති ඝර්ෂණ බලය කියන්නේ වස්තුවක් يعني පෘෂ්ඨ දෙයකට සාපේක්ෂ චලිතයක් ඇතිවීමේදී නේ. සාපේක්ෂ චලිතයක් තියෙනවා නේ. ඒක ගමන් කරන හින්දා පෙට්ටින් එක්කනට පේනවා පොළොව යනවා වගේ පොළොවින් එක්කනට තියෙනවා නම් පෙට්ටිය යනවා. මේ සාපේක්ෂ චලිතයක් තියෙනවා. තියෙන අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය ගති ඝර්ෂණ බලය ඒක සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක්. හරිද? හරි. ඔක තමයි කියා ගන්න ඕනේ උනේ. හරි. ඊට පස්සේ තියෙනවා දැන් අපිට දැන් ස්ථිතික ඝර්ෂණ බලය හොයන්න පුළුවන්. දැන් මම කියනවා මේ පෙට්ටිය ස්ථිතික ඝර්ෂණ බලය හොයපන්. මම මේකට නිව්ටන් 5ක් දෙනවා ඝර්ෂණ බලයක් නිව්ටන් 5ක් හදාගෙන චලනය වෙන්නේ. මම කියනවා ස්ථිතික ඝර්ෂණ බලය 5යි කියලා. තව එකෙක් ඇවිල්ලා නිව්ටන් 7ක් දෙනවා. හරිද? වස්තුව නිව්ටන් 7ක ඝර්ෂණ බලයක් හදාගෙන ඒ චලනය වෙන්නේ නැහැ. ඌ කියනවා නිව්ටන් 7යි මේකේ ස්ථිතික ඝර්ෂණ බලය කියලා. දැන් 5ද හරි 7ද දෙකම හරි මේකෙන් තමයි ස්ථිතික ඝර්ෂණ බලයක් ගැන හරියටම කියන්න බෑ. ගතික ඝර්ෂණ බලය ගැන කියන්න පුළුවන්. වස්තුව හයියෙන් යනකොට තියෙන විදිහයි හැමින් යනකොට තියෙන ඝර්ෂණ බලය විවිධ විදි වෙන්න පුළුවන් නේ. මට ඒක ගැන කියන්නත් බෑ. මට කියන්න පුළුවන් එකම ඝර්ෂණ බලය. මම ගණන් හදද්දී මට ගන්න පුළුවන් එකම ඝර්ෂණ බලය මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය. මොකද ඕනම වස්තුවක් චලනය ආරම්භ වෙන අවස්ථාවේදී ගන්න සීමාකාරී ඝර්ෂණ බලය සමානාගයක්. එහෙනම් මට ගණන් වලදී සීමාකාරී ඝර්ෂණ බලයෙන් තමයි මම ගණන් හදන්නේ. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලයෙන් නේද මට ගණන් හදන්න පුළුවන් ඉස්සරහට. ඒ හින්දා සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක සාකච්ඡා කරනවා ඊළඟට මේ පාඩමේ. හරිද? يعني ගති ඝර්ෂණ බලය මට හරියටම කියා ගන්න බෑ. ස්ථිති ඝර්ෂණ බලය මට හරියටම කියා ගන්න බෑ. සීමාකාරී ඝර්ෂණ බලය මට හරියටම කියා ගන්න අපිට මන ගන්න පුළුවන් නේ. ගුණතරයක් වගේ දාලා මන ගන්න පුළුවන්. ඒකෙන් සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක දෙකක් ගැන කතා කරනවා. බලපාන සාධක දෙකයි බලනපාන සාධකයක් ගැනයි. හරිද? බලන්න මේක කියවෙන්නේ මොකද්ද? මේක කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන පළවෙනි දේ මොකද්ද? ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය. ඒක බලපානවලු. වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒකත් බලපානවලු. ස්පර්ශ පුෂ්ඨයේ වර්ගඵලය. මේක බලපාන්නේ නැල්ලු. මොකද්ද මේකේ තේරුම? හිතන්නකෝ ටයිල් කැටයක් උඩ මම තිබ්බා ගඩොලක් කියලා. මම ගඩොලට කොහොමද තල්ලුවක් දෙනවා. නැත්නම් පෙට්ටියක් තියෙනවා ටයිල් කැටයක් උඩ. තල්ලුවක් දෙනවා ටික වෙලා කරගන්න තල්ලු වෙන්නේ. හැබැයි යම් කිසි අවස්ථාවක් තියෙනවා ඒක හොඳට තල්ලු වෙන අවස්ථාවක්. මම නිකන් අර කටුකරුට තියෙන කොන්ක්‍රීට් එකක් උඩින් මම තියනවා මෙන්න මේ පෙට්ටිය. දැන් තල්ලු ගන්න ගියොත් එහෙම තල්ලු කරනවා ඒත් අමාරුයි නේ. අරකට වඩා වැඩි බලයක් දුන්නොත් තමයි යා පොඩ්ඩක් හරි චලනය කරගන්න පුළුවන්. එහෙනම් චලනය වීම පටන් ගන්න අවස්ථාවේදී ස්ථිතික ඝර්ෂණ බලය තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා පෘෂ්ඨය රළු වෙන්න ස්ථිතික ඝර්ෂණ බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් පෘෂ්ඨයේ ස්වභාවය අනිවාර්යයෙන්ම ස්ථිතික ඝර්ෂණ බලයට බලපානවා. හරිද? ඔයාලා ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා ඒකට. ඊට පස්සේ වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? උදාහරණයකට ගන්නකො එක පෙට්ටියක් තියෙනවා. දැන් මේ රළු පෘෂ්ඨය අයින් කරන්නකො. ටයිල් එකේම තියෙනවා. ටයිල් එකේම එක පෙට්ටියක් තියෙනවා. හරිද? ඔයා මේ පැත්තෙන් තල්ලුවක් දෙනවා. කිසිම අවුලක් නැහැ. පොඩි තල්ලුවක් දුන්නාට පස්සේ ඒක චලනය වෙන්න පටන් ගන්නවා. මං කියන්නේ තව පෙට්ටියක් ඒක උඩින් තියෙනවා ඒ වගේම. දැන් තල්ලු කරපන්. දැන් පුළුවන් ද කලින් බලයට මොකද තල්ලු කරන්න? බෑ. පොඩ්ඩක් තව ඊට වැඩි බලයක් දෙන්න වෙනවා. තව පෙට්ටියක් තිබ්බොත් තවත් අමාරුයි. මට තේරෙනවද නේ? ගෙදර අල්මාරියක් තල්ලු කරන්න ලේසි. හැබැයි අල්මාරියක් ඇතුලේ පොත් තිබ්බොත් තල්ලු කරන්න එන අමාරුයි. ඔන්න ඔය වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? එතකොට වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී ස්ථිතික ඝර්ෂණ බලය වැඩි වෙනවා. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? ඊළඟට කාටද වෙන ප්‍රශ්න මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙමයි. හරිද? මොකක් හරි පෘෂ්ඨයක් මත යම් කිසි වස්තුවක් ගෑවුනොත් ඒ පෘෂ්ඨයෙන් වස්තුවට දෙනවා අමුඩට බලයක්.
අපි ඕකට කියනවා. උඩට කියන්නේ පෘෂ්ඨයෙන් වස්තුවට බලයක් දෙනවා. ගෑවුන හින්දා හම් වෙන බලය. ඔකට කියන අපි අපිලම්බේ ප්‍රතික්‍රියාව කියලා. හරිද? දැන් හිතන්නකෝ මෙන්න මේ පෙට්ටිය පෘෂ්ඨයේ ගෑවුනානේ නේ. පෘෂ්ඨයේ ගෑවුන හින්දා පෘෂ්ඨය මගින් දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව පෙට්ටියට. ඒ වගේම තමයි අනිත් පැත්තට මොකද්ද? පෙට්ටිය මගින් දෙනවා බිමට අභිලම්බ ප්‍රතික්‍රියාව. ඉතින් දැන් අපි පෙට්ටියක් බිම තිබ්බාන් පස්සේ පොළවට පෙට්ටියෙන් බලයක් දුන්නාට අපිට වැඩක් නැහැ නේ. අපි පොළව ගැනද ගණන් හදන්නේ පෙට්ටිය ගැනද? අපි ගණන් හදන්නේ පෙට්ටිය ගැන. හරිද? එහෙනම් පොළවෙන් පෙට්ටියට බලයක් දුන්නාන් පස්සේ අපිට ඒක අදාළ වෙනවා. හරිද? පොළවෙන් පෙට්ටියට බලයක් දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව අපිට ගණන් හදන්න ඕනේ. හැබැයි පෙට්ටියෙන් පොළවට දෙන බලය අපිට වැඩක් නැහැ. එහෙනම් අපි ඒක ලකුණු කරන්නේ නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ කොහෙද දෙනක ගෑවෙන තැනක ඔයාලට බලයක් ඇති වෙනවා. හරිද? ඒක ගෑවෙන තැනට ලම්බකව තමයි ඇති වෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම බිත්තියක් තියෙනවා ඔය විදිහට. ඔන්න බිත්තිය. හරිද? ඔය බිත්තිය මම පෙට්ටියක් අතින් තද කරගෙන ඉන්නවා. අතින් තද කරගෙන ඉන්නවා. තද කරගෙන ඊම නිසා පෙට්ටිය ගෑවෙන බිත්තිය වෙන්නේ මේ පෘෂ්ඨයනේ. ගෑවීම නිසා පෘෂ්ඨයේ බිත්තිය මගින් පෙට්ටිය මත ඇති කරනවානේ ලම්බකව බලය. අපි ඔකට කියන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. පෙට්ටියෙන් බිත්තිය මත බලයක් ඇති කරනවා. ඉතින් මට බිත්තිය මත බලයක් ඇති කරන්න කිව්වට නෑ නේ. මට ඕනි පෙට්ටිය මත ඇති කරන බලයනේ. එහෙනම් බිත්තියෙන් පෙට්ටිය මත බලයක් ඇති කරනවා. ඔය විදිහට ගෑවෙන තැනට ලම්බකව අපි ඔකට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. මම ඔයාලගේ මට්ටමට ගැලපෙන විදිහට සරලව තමයි මේ කියලා දෙන්නේ. හරිද? කාට හරි ප්‍රශ්නයක් තිබ්බනම්. එහෙනම් වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. බලන්න දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන එක තේරුම්. මම බිමින් එක පෙට්ටියක් තියලා දෙනවා කියලා හිතන්නකෝ. හරිද? ඒකෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවනේ. දැන් හිතන්න මේ පෙට්ටියේ බර නිසානේ බිම ගෑවෙන හින්දානේ බිමින් උඩට බලයක් ඇති ගන්න. පෙට්ටි දෙකක් තිබ්බොත් එහෙම මේ පෙට්ටි මගින් බිමට දැනෙන බලය වැඩි නේද? වැඩි නම් මෙයාගෙන් ඇති ගන්න ඕනේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනි. හරිද? මම කියන එක ඔයාලට පැහැදිලිද? එහෙනම් ස්කන්ධය වැඩි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාවත් වැඩි වෙනවා. වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන තරමට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? ඔකත් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ දෙනවා ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය. හරිද? උදාහරණයක් විතර ගත්තොත් එහෙම හිතන්නකෝ මේ විදිහට ඝනකාභයක් තියෙනවා කියලා. ඒ ඝනකාභයේ මම මේ විදිහට තියනවා බිමි. ආය ඝනකාභය මේ විදිහට තියනවා බිමි. කියලා වෙලා නිව්ටන් දරාදියක් දීලා ඔකට හිමින් බලය දීලා චලන යන අවස්ථාවේදී බලය ලකුණු කරගන්නවා. ඔයාලට මේ අවස්ථා දෙකේම සීමාකාරී ඝර්ෂණ බලය සමානයි කියලා. එහෙනම් මම මතක තියාගන්න ඕනේ වස්තුවේ ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය මත සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැහැ. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය සහ වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව මත විතරමයි ඔය ඝර්ෂණ බලය රඳා පවතින්නේ. හරිද? ඕක MCQ පොයින්ට් එක. MCQ කියන්නේ ඉරිගාන ප්‍රශ්න වලට ලේසියෙන් මට උත්තර ගන්න පුළුවන් පොයින්ට් එක. හරිද? ඊට පස්සේ ඔයාලට කතා කරන්න තියෙනවා ප්‍රායෝගික යෙදීම හා ප්‍රයෝජන. ඝර්ෂණයේ ප්‍රායෝගික යෙදීම හා ප්‍රයෝජන. තුරින් දන්නවා ඝර්ෂණයෙන් ප්‍රායෝගික යෙදීම ප්‍රයෝජන. ඒ කියන්නේ ඇවිදීමේදී ඝර්ෂණය වුණා වෙනවා. ඒතකොට ඒ වාහන ටයර් වල කට්ටා වගේ ඒ වගේ දේවල් වල ඝර්ෂණ යෙදීම සහ ප්‍රයෝජන ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්. මේක අර normal මෙහෙම යෙදීම් මොනවද නිකන් ඒ වගේ අහුවත් ප්‍රශ්නයක් තමයි ඕනි වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා ඊට පස්සේ මේ පාඩමේ කතා කරන්න තියෙනවා ඝර්ෂණය අඩු කර ගැනීමේ ක්‍රම. හරිද? ඝර්ෂණය අඩු කර ගැනීම මේ ප්‍රධාන ක්‍රම දෙකක් තමයි පෘෂ්ඨ සුමට කරනවා. දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන නම් දෙක ගෑවිලා තියෙන්න බෑනේ. ඒ අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන්න ස්පර්ශයේ පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා. ඒක නළු ගතිය අඩු කරනවා. පෘෂ්ඨ සුමට කරපුවම පස්සේ ඝර්ෂණය අඩු වෙනවා නේ. ලිහිසි ද්‍රව්‍ය යොදනවා කියලා කියන්නේ තෙල් හරි මොනවා හරි දෙයක් තෙල් හා ලිස්සන සුළු මොනවා හරි දෙයක් දානවා. එතකොටත් ඒ ඝර්ෂණ බලය අඩු වෙනවා. කියන්නේ පෘෂ්ඨය අතර තියෙන ඝර්ෂණ يعني පෘෂ්ඨ ස්වභාවය ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය සුමට තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තමයි බෝල බෙයාරින් යෙදීම වගේ දේවල් ගන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි ඔයාලට සාමාන්‍යයෙන් ඔය ඝර්ෂණය සම්බන්ධව. හරිද? ඔයාගේ සිලබස් එක ඇතුළේ ඔයාලට කතා කරන්න තියෙන දේවල් ටික. හරි. ඊට පස්සේ බලමු පේපර් එක. යුනිට් පේපර් එකේ ප්‍රශ්න ටිකට යමු. හරි. බලන්නකො පළවෙනි ප්‍රශ්නේ. අපිට කියනවා ළමයිගේ රූපේ ආකාරයට ඒකාකාර පෘෂ්ඨයක් මත තබා ඇති මේසයක් අල්ලු කිරීමට නිව්ටන් 500ක බලයක් යොදයි. මේසය මගින් ඇති කරන ඝර්ෂණ බලය 450ලු. මොකද්ද මේකේ තේරුම? මෙන්න මේ වගේ තියනවලු මේසයක් අපිට පෘෂ්ඨයක. ඔය ළමයා මේ මේසයට දෙනවලු
500ක බලයක් මෙහාට 500ක බලයක් මෙහාට දෙනවා. මේසේ මගින් ඇති කරන ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේ කියන්නේ මේ සීමාකාරී ඝර්ෂණ බලය ගැන නෙමෙයි කියන්නේ නේ. හරිද? 450යි. දැන් බලන්න 500කින් තල්ලු කරනවා. මෙයාට දෙන්න පුළුවන් 450යි. නේ. ඒක උඩරිම යාගේ දීලා. මොකද 500කින් තල්ලු කරද්දී මෙයාට 500ක්ම දෙන්න පුළුවන් නම් මේ මෙසේ පොඩ්ඩක් අල්ලන් ඉන්නවා යන්න එපා කියනවා. මෙයාට දෙන්න පුළුවන් ගාන 450යි. මම 500ක් දීලා. ඒ කියන්නේ මොකද්ද? 500ක් දුන්නා 450ක් ඝර්ෂණ බලය මේ චලිතයට විරුද්ධ පැත්තට ක්‍රියා කරනවා. එහෙනම් අසමතුලිත බලය. මොකද අසමතුලිත බලය කියලා කියන්නේ සංප්‍රයුක්ත බලය. හරිද? සංප්‍රයුක්ත බලය කියන එක ඉස්සරහ ඉගෙන ගනි. ඉගෙනගෙන නැති මේ වෙද්දි අසමතුලිත බලය කියලා කියන්නේ මොකද්ද? සමතුලිත නොවීමට වැඩි තියෙන බලය. ඒ කියන්නේ මෙහාට 500 මෙහාට 450යි නම් අසමතුලිත බලය කීයද? අසමතුලිත බලය ඇවිල්ලා කෙලින්ම නිව්ටන් 50යි මොන පැත්තද? වැඩි බලය දෙසට. වැඩි බලය තියෙන මෙහාට. වැඩි බලය දෙසට නිව්ටන් 50යි. හරිද? එහෙනම් අසමතුලිත බලයක් තියෙනවා මේ පැත්තට. එහෙනම් ඔයාලා දන්නවා නිව්ටන්ගේ නියමයක් තියෙනවා මොකද්ද? බාහිර අසමතුලිත වස්තුවකට බාහිර අසමතුලිත බලයක් එදුනාන් පස්සේ ඒ වස්තුව ත්වරණය වෙනවා කියලා නිව්ටන්ගේ දෙවෙනි නියමය තියෙනවා. ඒ වගේම තමයි චලනය වෙන වස්තුවක්. හරිද? ඒකට වෙන බලයක් දෙන්නේ නැත්නම් ඒක ඒ ප්‍රවේගයෙන්ම චලනය වෙනවා කියලා තියෙනවා නේ. මෙතනදී අපි මෙයාට බලයක් දෙනවනේ නේ. හැම වෙලාවෙම දෙන බලය 500යි 450ක් අනිත් පැත්තට. 500ක් දෙනවා ඊළඟ තප්පරේ 450ක් මේ පැත්තට. හැම වෙලාවෙම හැම තප්පරේම නිව්ටන් 50ක බලයක් අපි බලය දෙන පැත්තට වැඩියෙන් දෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේ වස්තුව ත්වරණයෙන් ගමන් කරනවා. මේ කියන්නේ මොකද්ද? මේසේ චලනය වේ, මේසේ චලනය නොවේ, මේසේ යන්ත්‍රමින් චලනය ආරම්භ කරයි, මේසේ ටික දුරක් චලිතේ නිශ්චිතතාවයටපත් වේ. ටික දුරක් චලිත වෙලා නිශ්චිතතාවයටපත් වෙන්නේ කොහොමද? හැම වෙලාවෙම නිව්ටන් 50ක අතිරික්ත බලයක් ඉස්සරහට තියෙනවා. ඒතර කවුරුත් මේ පැත්තට තව බලයක් එදුවේ නැත්නම් හැම වෙලාවෙම නිව්ටන් 50ක් තියෙනවා. එහෙනම් ඕක නිශ්චල වෙන්නේ නැහැ කොයි වෙලාවක. මේසේ චලනය වේ. පළවෙනි උත්තරේ හරි. චලනය නොවේ කියන එක වැරදි. යන්ත්‍රමින් චලනය ආරම්භ කරයි. යන්ත්‍රමින් චලනය ආරම්භ කරන්නේ ඝර්ෂණ බලයක් 500ක් මේ පැත්තට දෙනවා. මොකද දෙන 500ට ඝර්ෂණ බලය 500 සමාන වෙනවා යන්ත්‍රමින් චලනය වීම ආරම්භ වෙනවා තමයි වෙන්නේ. නමුත් මෙතන එහෙම නැහැ. මෙතන අපි වැඩි බලයක් දීලා තියෙනවා. එහෙනම් පළවෙනි එකට උත්තරේ ඒක. හරිද? ඊට පස්සේ බලන්න ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වර්ණය කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය. නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ. අන්න ලස්සන ප්‍රශ්නයක් ඔක. හරිද? එන්න ලීසි වගේ තිබ්බට උතන ලොකු කතාවක් තියෙනවා. හරිද? නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ. දැන් ඔයගොල්ලෝ හිතනවා වස්තුවක් නිශ්චලව තියෙනවා. වස්තුවක් නිශ්චල දෙදී ඔක ඝර්ෂණ බලයක් නැහැ කියලා. හරි අවුලක් නැහැ. දැන් වස්තුව නිකන් තියෙනවා නම් නිකන් නෝමල් මෙන්න මේ විදිහට නිකන් මේක තියෙනවා නම් ඉතින් මේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති. නමුත් නිශ්චල වස්තුවක් හැම වෙලාවෙම නිශ්චලව පවතිද්දී ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? උදාහරණයක් බලන්න මම මේකට බලයක් දෙනවා. බලයක් දෙනවා. ඝර්ෂණ බලයක් අනිත් පැත්තට හදා ගන්නවා. මම දෙන බලයට විරුද්ධව ඝර්ෂණ බලයක් මේ පැත්තට හදා ගන්නවා. හදාගද්දී දැන් මම දෙන බලයට ඝර්ෂණ බලය සමාන නිසා මේක චලනය වෙන්නේ නැහැ. දැන් මේක නිශ්චල අවස්ථාවක් නෙවෙයිද? නිශ්චල අවස්ථාවක් නෙවෙයි. එහෙනම් නිශ්චල හැම අවස්ථාවකම ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මෙහෙම නිකන් දෙද්දි ඝර්ෂණ බලයක් නැහැ ඔන්න. කිසිම බලයක් නැහැනේ. හැබැයි මම බලයක් දෙද්දි අර ස්ථිතික ඝර්ෂණ බලයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි මම බලය සීමාකාරී අවස්ථාවට කලින් ස්ථිතික කොච්චර බලයක් දුන්නත් මේක චලනය වෙන්නේ නැහැ නේ. ඒක නිශ්චල අවස්ථාවනේ. මම දෙන බලයට සමාන බලයක් ස්ථිතික විදියට හදා ගන්නවා. එහෙනම් පළවෙනි එක වැරදි. මොකද නිශ්චලව වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ කියන එක වැරදි. ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. මම දැන් උදාහරණයක් කිව්වා. ඊට පස්සේ කියනවා සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගති ඝර්ෂණ බලය වැඩිලු. හරිද? බලන්න මම ඔයාලට ප්‍රස්තාරම් බඳලා පෙන්නුවා. මේ විදිහට සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩිම ඝර්ෂණයක් තියෙන්නේ. ඊළඟට ගති ඝර්ෂණ බලය තමයි ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ ගති ඝර්ෂණ බලයට වඩා සීමාකාරී ඝර්ෂණ බලය හැම වෙලාවෙම වැඩි වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි එකත් වැරදි. සෑම විටම චලිතයට බාධා පමුණුවයි. හරිද? ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නම්කෝ මම. හතරවෙනි එක බලන්න. පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ. හරිද? මම මේ උදාහරණයක් ගත්ත ඉස්සෙල්ලා මේ 50ක් මෙහාට මම දෙද්දී 50ක් ඝර්ෂණ බලය මේ පැත්තට හදා ගන්නවා. එහෙනම් ඒක නිශ්චල අවස්ථාවක් නේ. ඒ අවස්ථාවේ හැබැයි ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මේක චලනය වෙන්නේ හැබැයි ඒ අවස්ථාවේ නිශ්චල මේ වස්තුව නිශ්චල. ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ හින්දා තමයි පළවෙනි උත්තරේ වැරදි වුනේ. හරිද? හොයා හොඳට මතක තියාගන්න. අපි ඝර්ෂණ බලයක් ප්‍රගමක ගන්න සාමාන්‍ය වස්තුවක් ඔය විදිහට තියෙනවා නම් හරිද? මේ වස්තුවේ හරිද? ඝර්ෂණ බලය ලකුණු වෙන්නේ. මම දෙන බලය මේ පැත්තට ලකුණු වෙනවානේ. ඝර්ෂණ බලය ලකුණු මතක තියාගන්න. පෘෂ්ඨ දෙක ගෑවිලා තියෙන තැනින් චලිතයට අනිත් පැත්ත. පෘෂ්ඨ දෙක ගෑවිලා තියෙන තැනින් හරිද? පෘෂ්ඨ දෙක ගෑවිලා තියෙන තැනින් තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. හරිද? හොඳට ඒක මතක තියාගන්න. පෘෂ්ඨ ගෑවිලා තියෙන තැනින් තමයි. මෙහෙන් එහෙම ඝර්ෂණ බලය ලකුණු ගන්න එපා. ඒ තමයි සාමාන්‍යයෙන් ඉදිය. ඊට පස්සේ පෘෂ්ඨ දෙකකට සාපේක්ෂ චලිතය එරෙහිව සිදුවේවා. දන්නවනේ සාපේක්ෂ චලිතයක්
ඇති නොවීම ඇති නොවන අවස්ථාවේ සාපේක්ෂ චලිතයක් ඇතිවීමට පටන් ගන්න අවස්ථාවේ සහ සාපේක්ෂ චලිතයක් ඇති වෙන අවස්ථාවේ ඇති වෙන බලය අපි ඝර්ෂණ බලය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ බලය. එහෙනම් ඔය හතරවෙනි එක හරි. සාමිරම් චලිතයට බාධා වුණා කියන එක වැරදි. ඒක ඔයාට මම නිකන් උදාහරණයක් දුන්නොත් එimhe අවිජන අවස්ථාව බලන්න. අවිජන අවස්ථාව වෙනත් ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙනවා චලනය වෙන පැත්ත. හරිද? ඒ කියන්නේ ඒ වගේ උදාහරණ ටිකක් ගන්න පුළුවන්. ඔයාලගේ මට්ටමේදී ඉච්ච ලොකු උදාහරණයක් ගන්න නැහැ. නමුත් තුන්වෙනි උත්තරේ වැරදි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හැම වෙලාවෙම චලිතයට බාධා පමුණුවන්නේ නැහැ. ඝර්ෂණයෙන් ප්‍රයෝජන අපිට තියෙනවා. හරිද? ඝර්ෂණයෙන් ප්‍රයෝජන තියෙනවා. ඒ කියන්නේ ඒ බාධා පමුණුවන එකේ විරුද්ධ පැත්තට ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. හරිද? උදාහරණයක් ගත්තොත් මේ වගේ පෙට්ටියක් ගත්තොත් ඔය පෙට්ටිය මේකේ මෙහාටම තල්ලු කරත් ওই පෙට්ටියෙන් පෘෂ්ඨයෙන් පෙට්ටිය මත මේ පැත්තට ඝර්ෂණ බලයක් වගේම පෙට්ටියෙන් පෘෂ්ඨය මත මේ පැත්තට ඝර්ෂණයක් එනවා. හරි ඒකට ඒක උපයෝගී වෙන අවස්ථාවල් තියෙනවා. හරිද? මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. මේක ලොකුවට ඔලුවට දාගන්න එපා. මෙහෙම හිතන්නකෝ. හරිද? වාහනයක් යනවා. හරිද? මේක උඩ මොකක් හරි මේ පටියක් තියෙන්නේ. මේ වාහනයක් මේක උඩ යනවා. මොකක් හරි බලයක් දෙනවා මේ වාහනේ කියලා මේ මොකක් හරි පටියක් උඩ. මේක ස්පර්ශ වෙලා හින්දා මේ පටියෙන් වාහනේ මත මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. පටියෙන් වාහනේ මත. ඒතර වාහනේ පටිය මත මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙන නිසා පටිය මේ පැත්තට චලනය වෙනවා. ඒතර ඔය වගේ උපකාරී වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ගැන හිතන්න එපා. තුන්වෙනි එක වැරදි. කොහොම හරි. හරිද? එහෙනම් ඔකේ උත්තරේ වෙන්නේ 4. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. තිරස්තලයක F බලයක් යොදා වස්තුවක් ඉහළින් පෙනෙන ආකාරයේ රූපය දැක්වේ. වස්තුව මත යෙදෙන ඝර්ෂණ බලය නිවැරදිව දැක්වෙන්නේ. මම ඔයාලට දැන් පොඩ්ඩක් කියලා දෙන්නම් ඔය බල සටහන් අඳින විදිහ. දැන් ඔයාලා දන්නන්නේ බල සටහන් අඳින විදිහ. හරි. මේ වගේ වස්තුවක් තියෙනවා. නෝමල් වස්තුවක් තිබ්බාන් පස්සේ ඔය වස්තුවේ බර අපි ලකුණු කරන්න ඕනේ. ඔය වස්තුවේ හරි මැදින් කියන ගුරුත්ව කේන්ද්‍රය කියලා කියනවා. පස්සේ ඉගෙන ගන්නවා. වස්තුවේ හරි මැදින් තමයි බර ලකුණු කරන්නේ. ඒක අමතක කරන්න එපා. වස්තුවේ හරි මැදින් තමයි බලය ලකුණු කරන්නේ. ඊට පස්සේ ඔය වස්තුව මම ගෙනල්ලා පෘෂ්ඨයක් මතින් තියෙනවා. පෘෂ්ඨයක් මත තියෙනවා. එහෙනම් පෘෂ්ඨයක් මත නැත්නම් පෘෂ්ඨයක ගෑවුවත් අවුලක් නැහැ. මම ඔයාලට කලින් කියලා දුන්නේ. පෘෂ්ඨයක ගෑවුවත් අවුලක් නැහැ. ඒ ගෑවෙන තැනින් වස්තුවට අංශක 90කින් බලයක් ලබා දෙනවා. අපි ඔකට කියන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. මෙතන ගෑවෙන තැන හිතන්නකෝ මෙහෙම පෘෂ්ඨයක මේ ගෙනල්ලා ගෑවුවා කියලා මම මෙහෙන් අතින් තද කරා කියලා. මේක බිත්තිය කියලා හිතන්නකෝ. බිත්තියෙන් ගෑවෙන ලක්ෂයට අංශක 90කින් බලයක් ලබා දෙනවා වස්තුවට. හරිද? ඒ වගේම තමයි වස්තුවෙන් පොළවට මෙතනින් බලයක් ලබා දෙනවා. මෙතනින් වස්තුවෙන් බිත්තියට බලයක් ලබා දෙනවා. ඒක අපිට වැඩක් නෑ. ඒවා සලකන්න එපා. ඒවා වැඩක් නෑ ඔයාලට. හරිද? පොළවේ බිත්තිය කියන නේ මම කතා කරන්නේ වස්තුවක. එහෙනම් මේ වගේ ස්පර්ශ වුණාන් පස්සේ ස්පර්ශ ලක්ෂයෙන් වස්තුව මත බලයක් ඇති කරනවා. අංශක 90ක කෝණයකින් يعني ඍජු කෝණයක් හැදෙන විදිහට ලම්බකව. ඕකට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරිද? ඊට පස්සේ වස්තුවක් කොහොම තියෙද්දි මම ওই වස්තුවට බලයක් දෙනවා. වස්තුවට බලයක් දෙනවා. බලයක් දෙද්දී ඔය වස්තුව කොහේ හරි පෘෂ්ඨයක ස්පර්ශ වෙලා නම් තියෙන්නේ. මේ ස්පර්ශ වෙච්ච පෘෂ්ඨයෙන් ඝර්ෂණ බලයක් ඇති වෙනවානේ. එහෙනම් ওই ඝර්ෂණ බලය ඇති වෙන්නේ ස්පර්ශීය තැනින් චලිතයේ විරුද්ධ පැත්ත. ස්පර්ශීය පෘෂ්ඨයෙන් තමයි චලිතයේ විරුද්ධ පැත්ත ඝර්ෂණ බලය ඇති වෙන්නේ. මම කියන එක තේරෙනවා ඇති. එතකොට නිකන් කොහේ හරි ගානක දුන්නොත් එහෙම ඔන්නෝම බල ටිකක් දීලා ඉවරලා ඝර්ෂණ බලය මොකක්ද කියලා මොකක්ද අතරම ඝර්ෂණ බලය? මේක මේ යට ස්පර්ශ වෙලා තියෙන තැනින් තමයි ඝර්ෂණ බලය චලිත පැත්තට අනිත් පැත්තට ඇති වෙලා තියෙන්නේ. දැන් මේ ගානේ බලන්නකෝ. මේ ගානේ කොහොමද තියෙන්නේ මේ ගානේ? මේ ගානේ තියෙන්නේ මෙහෙම එකක්ලු. හරිද? මේ පැත්තට F බලයක් දීලා තියෙනවා. කොහොම හරි S බලයකුත් මේ පැත්තට ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ පැත්තට Q බලයක් සහ මෙතන හරියටම දීලා නැහැ. මේක වෙන්න ඕනි R, මේක වෙන්න ඕනි P. ඔය විදිහට තමයි එන්න ඕනේ. මොකද වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. P ඒ වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට ක්‍රියාත්මක වෙනවා. හරිද? බල දෙක මෙහාට ක්‍රියාත්මක වෙනවා සහ ඝර්ෂණ බලය මෙහාට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහෙම තමයි මම මේ පැත්තකින් වස්තුව දිහා බැලුවොත් එහෙම මට පේන විදිහ. හැබැයි මේක කියන්නේ කොහෙන්ද? වස්තුව උඩින්ලු බැලුවේ. උඩින් බලපුවම පස්සේ කොහොමද පේන්නේ? වස්තුව උඩින්ලු බලලා තියෙන්නේ. උඩින් බලපුවම පස්සේ ආර ලස්සනට පේනවා. ඔක හතර පැත්තට විහිදලා ගිහලා තියෙන විදිහට. පොඩ්ඩක් ත්‍රිමාණම හිතලා බලන්න 3D එක පොඩ්ඩක් හිතලා බලන්න. මේ පැත්තෙන් බලපුවම පස්සේ පේන විදිය උඩින් බලපුවම පස්සේ කොහොමද පේන්නේ? එහෙනම් මේකේ ඝර්ෂණ බලයක් දැක්වෙන්නේ මොකෙන්ද? Q වලින්. හරිද? උත්තරේ 2. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ. මේ 4 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් කියවද්දි තේරෙයි නිකන් හැම එකක්ම හරියට. නිකන්
පොළොව විකාර වෙන ප්‍රශ්නයක් හතරවෙනි ප්‍රශ්නේ. හරි. අපි බලමු එකකින් එක මොකක්ද මේ කියන්නේ කියලා. ඝර්ෂණ සම්බන්ධව ඉදිරිපත් කර ඇති පහත ප්‍රකාශන නිවැරදි ප්‍රකාශයක් කොහොමද? හරිද? ඝර්ෂණ බලයේ සෑම විටම චලිතයට බාධා වෙනවා. මම කිව්වා එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම නොවන අවස්ථාවක් දෙනවා. ඔය ඇවිදින අවස්ථාවේදී ඒ වගේ සාමාන්‍යයෙන් ඝර්ෂණ බලය හැම වෙලාවෙම චලිතයට බාධා පමුණවන්නේ නැහැ. අපිට උපකාරී වෙන අවස්ථා තියෙනවා. හරිද? එහෙනම් ඒක වැරදි. ඒක දැන් කලින් කතා කරපු එක. ටයරේ කට්ටා තිබීමෙන් ස්පර්ශ පුෂ්ඨයේ රළු බවට පත් වේ. දැන් හරිද ඒක? ටයරේ කට්ටා තිබ්බම දැන් සමාන කියලා හිතන්න පුළුවන් කෙනෙක්ට ඔව් ටයරේ කට්ටා තිබ්බම පස්සේ ස්පර්ශ පුෂ්ඨයේ රළුයිනේ. එහෙම හිතන්න පුළුවන්. මතක තියාගන්න ඒක වැරදි. මොකද තාර පාරක ටයරේ යනකොටයි බොරළු පාරක ටයරේ යනකොටයි වැලි සහිත පාරක ටයරේ යනකොටයි ඔය කට්ටා කොච්චර තිබ්බත් ඔගේ හැසිරීම වෙනස් වෙනවා. හරිද? ඒ හින්දා නිකන් අර ඒක හරි කියලා හිතුනට ඒක හරි නෑ. හරිද? එහෙනම් ඒකත් වැරදි. ටයරේ කට්ටා තිබීම ස්පර්ශ පුෂ්ඨයේ රළු බවට පත් වේ. ඒක එහෙම නෙවෙයි. හරිද? ටයරේ කට්ටා තියෙන්නේ මොකටද දන්නවද? සාමාන්‍යයෙන් වැහි දවස් වලට. දැන් හිතන්නකො මේ තියෙන පාර කියලා. මෙහෙම පාර තියෙනවා. මේ පාරේ දැන් වැහි දවස් වල වතුර තියෙනවනේ. වතුර තියෙනවා. එතකොට ටයරය සාමාන්‍ය වාහනයක් කොම ගමන් කරද්දී හරිද? වාහනයක් කොම ගමන් කරනවානේ. වාහනයක් ගමන් කරද්දී ටයර් එක වතුර දැන් වතුර නෙවෙයි පුෂ්ඨයට මතින් වතුරනේ තියෙන්නේ. ටයර් එක වතුරේ නම් ස්පර්ශ වෙන්නේ. වතුරේ නම් ස්පර්ශ වෙන්නේ. නිකන් හිතන්න ඕනිය තෙල් දාපු ටයිල් එකක් උඩ මම කකුල තිබ්බා වගේ. කෙලිම මොකද වෙන්නේ? ටයර් එක බ්‍රේක් ගහුවත් ලිස්සලා යනවා. يعني ටයර් එක ලිස්සීමේ සම්භාවිතය වැඩි. මොකද මෙයා පොළවේ ස්පර්ශ වෙලා නැහැ. කෙලිම වතුර වල තමයි ස්පර්ශ වෙලා තියෙන ටයර්. හැබැයි කට්ට තියෙනකොට මොකද වෙන්නේ? කට්ට දෙනකොට දැකලා ඇති සාමාන්‍ය වාහන තියෙන තැන මේ වතුර තියෙන තැනකින් වාහනයක් යද්දි ටයර් එක දෙපැත්තෙන් වතුර විහික්කනවා. ඒක කට්ට හදලා දෙන්නේ. සාමාන්‍යයෙන් ටයර් එක කට්ට නිකන් අර හදලා තියෙන්නේ ඔය වගේ නිකන් රටාවකට හදලා තියෙන්නේ. ඒකේ ඒගොල්ලෝ පිළිගත්තු රටාවකට හදලා තියෙන්නේ. මෙතනින් වතුර ඇතුළට අරගෙන විහික් කරනවා. එතකොට ටයර් එක බිම ස්පර්ශ වෙන තැන වතුර දෙපැත්තට විහික් කරන හින්දා ටයර් එක පොළවේ ගෑවෙනවා. ටයර් එක පොළවේ ගෑවෙන හින්දා අර වැසි දවස්වල වතුර තියෙන තැනක ටයර් එක පොළවේ ලිස්සා යන එක වළක්වනවා. ඕක තමයි ඇත්තටම ටයර් එක කට්ට කපන එකේ හේතුව. හරිද? එහෙම නැතුව මේ ස්පර්ශ පුෂ්ඨයේ රළු බව වැඩි කර ගැනීම නෙවෙයි. හරිද? බලන්න තුන්වෙනි මොකද්ද කියලා? දෙක වැරදි. එතකොට ස්පර්ශ පුෂ්ඨ අතර ග්‍රීස් හෝ තෙල් ලැබීමකින් සෑම විටම ඝර්ෂණය අඩු වෙනවා. දැන් හිතනවා දැන් හරිනේ දැන් පොතේ තියෙන්නේ එහෙමයි. හැම වෙලාවෙම තෙල් දාපුවම පස්සේ ඝර්ෂණ බලය අඩු වෙනවා නෑ. බොහෝම වෙලාවකට හරි ඒක. හරිද? බොහෝ දුරට හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? උදාහරණයක් විදිහට ගන්නකෝ. දැන් ඔයා දන්නවා මෙන්න මේ පොඩි උදාහරණයක් බලන්න. චූටි වීදුරු කදාවල් දෙයක් ගන්න. ඔයා විද්‍යාගාරයේදී හරිද? ඔයාට මතක ඇති අන්වීක්ෂීය කදා තියෙන්නේ. අන්වීක්ෂීය කදා දෙයක් ගන්න. හරිද? ඔය කදා දෙක ඇතුලේ වතුර හිර වුණාම අර හිතන්නකො මේ කදාව මතින් තියනවා කියලා වතුර තියෙන ඒකට ලාවට වතුර තියෙන අවස්ථාවක නැත්නම් මේක වේලිච්ච කදාවකේ තියෙන වෙලාව මෙහෙම කරනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ මට ඒක චලනය කරන්න පුළුවන්. හැබැයි මේකේ නිකන් ද්‍රවයක් මොනවා හරි වතුරක් හරි පොඩ්ඩක් හරි තෙල් හරි මොනවා හරි තියෙන වෙලාව දෙකකට තියන්නකො. එහාට මෙහාට කරන අමාරු වෙන්නේ ඇලවිලා වගේනේ. ඒ වගේ අවස්ථාවල ඔයගත් ඒ ඝර්ෂණ යම් ආකාරයක ඝර්ෂණ බලයක් තමයි ඔයගොල්ලෝ අපි කියන වෙන නම් එල් වලට කියපම් පස්සේ ඔයගොල්ලෝ ඒක ඉගෙන ගනි. නමුත් ඒ වගේ අවස්ථාවලදී බලන්නකො මේ පෘෂ්ඨයට මේ ස්පර්ශීය පෘෂ්ඨයට මේ පොඩි කදාවල් දෙකක් විදුලි කදාවල් දෙකක් හරිද ස්පර්ශයෙන් දැන්න මම පොඩි තෙල් බින්දුවක් දාලා තියෙනවා. දැන් හරනම් ඒක ඉක්මනට යන්න ඕනේ. නමුත් වෙන්නේ ඒ නිසා ඒක නිකන් ඇලවෙනවා වගේ වෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම මේ තෙල් දානවා නැත්නම් ලිහිල් ද්‍රව්‍ය දානවා කියන එක හැම වෙලාවෙම බලපාන්නේ නැහැ. හරිද? ඒක හැම වෙලාවෙම ඝර්ෂණ බලය අඩු වෙන්නේ නැහැ එහෙම දැම්ම කියන. හරිද? එහෙනම් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක බලන්නකෝ. හතරවෙනි එකේ තියෙනවා ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර වැසි දිනවලදී ටයරේ කට්ට ඇතුළට ජලය ගමන් කර පාරේ ස්පර්ශ වීම නිසා ඝර්ෂණ බලය ඇති වෙනවා. එහෙනම් ඔකට උත්තරය ඇවිල්ලා හතරවෙනි උත්තරේ. හරිද? එහෙනම් උත්තරය ඇවිල්ලා හතර. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. මේ අතරින් ඝර්ෂණයේ ප්‍රායෝගික යෙදීමක් නොවන්නේ. මිනිසෙකු සිමෙන්ති පොළොවක් මත ලිස්සා යාම. හරිනේ. ඝර්ෂණය අඩු වීම නිසා තමයි මනුස්සය පොළවේ ලිස්සා යන්නේ. තරාදියක භාරය වැඩි කොටස පහළ යාම. ඔන්න තරාදියක් තියෙනවා. හරිද? ඔන්න තරාදිය තියෙනවා. මේ පැත්තේ එක භාරයක් තියෙනවා. මේ පැත්තේ තව භාරයක් තියෙනවා. මේ පැත්තේ බර වැඩි වුණාම පස්සේ තරාදිය පල්ලෙහාට යනවා. ඔකට බලපාන්නේ මොකද්ද? ඝර්ෂණය. නෑ ඔකට බලපාන්නේ ගූර්ණය. එහෙම නැත්නම් බලය වෙන බල සමතුලිතතාවය නැති වුණාම පස්සේ මේ පැත්තට ඝර්ෂණය යනවා. මේ පැත්තේ ගූර්ණයට මේ පැත්තේ ගූර්ණය සමාන වුණාම තමයි මේ තරාදිය සමතුලිතව තියෙන්නේ. බර වැඩි වෙච්ච ගමන් මේකේ ගූර්ණය වෙනස් වෙනවා. හරිද? එහෙනම් ඔකට උත්තරය ඇවිල්ලා 2. බලන්නකෝ ඔගේ තුන්වෙනි උත්තරේ. යන්ත්‍ර සූත්‍රවල ස්පර්ශන ස්ථාන ගෙවි යම්. හරිනේ.
යන්ත්‍රවල හැම වෙලාවෙම ওই ස්පර්ශ වෙලා තියෙන තැන එකිනෙකට ඇතිල්ලෙති ඝර්ෂණ බලයක් ඇති වෙලා ඒ ස්ථාන ගෙවිලා යනවා. ඒතර ඒකත් හරි. කොහොගෙන්දි මගින් ශක්තිමත් අන්‍ය අම්බරීම කොහො වලනනේ කොහොගෙන්දි හරි ලනවා කරපුවාන් පස්සේ ඔය කෙඳි අතර අර එක එක අය ගෑවිලානේ තියෙන්නේ නේ. එක එක අය ගෑවිලා තියෙන හින්දා ඒගොල්ලෝ අතර තියෙන ඝර්ෂණ බලය එන වැඩි. ඒ හින්දා අපිට ලේසියෙන් කඩන්න බෑ. නැත්තම් ඔය කොහොගෙන්දක් කියලා කියන්නේ කොහො කැල්ල කරගෙන කඩලා බලනවා නිකම්ම කැල්ල නම් කොහොවලේ ලණුවක් අපරපුවම පස්සේ ඒකෙන් ලේසියෙන් කඩන්න බෑනේ. එහෙම වෙන්න හේතුව මේ කෙඳි අතර ඝර්ෂණ බලය තියෙන හින්දා. හරි. එහෙනම් ඔකට උත්තරය ඇවිල්ලා 2. ඊළඟට කියනවා 6 වෙනි ප්‍රශ්නය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධකයක් තෝරන්න. ඔයා දන්නවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයි. එකක් ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. එන කළුද සමතද බව. අනිත් එක තමයි ඒකේ වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. ස්පර්ශ පෘෂ්ඨ වල වර්ගඵලය බලපාන්නේ නැහැ. එහෙනම් මේකට උත්තරය ඇවිල්ලා පළවෙනි උත්තරේ. හරිද බලමු 3යි උත්තරය 3යි 4යි උත්තර මොනවද තියෙන්නේ කියලා. 3 තියෙන්නේ වස්තුවේ චලිත දිශාව. හරිදනේ? වස්තුවේ චලිත දිශාවට බලපාන්නේ නැහනේ. සීමාකාරී ඝර්ෂණ බලය තේරෙනවද? ඒ කියන්නේ වස්තුව මේ පැත්තට චලනය වුණොත් අනිත් පැත්තට ඝර්ෂණ බලය තියෙනවා. වස්තුව මේ පැත්තට චලනය වුණොත් මේ පැත්තට ඝර්ෂණ බලය තියෙනවා. නමුත් ඝර්ෂණ ඇති වෙන බලයේ වෙනසක් ඉන්නේ නැහැ නේ. සීමාකාරී ඝර්ෂණ බලයේ අගේ වෙනසක් ඉන්නේ නැහැ. මම එකෙක් මේ පැත්තට තියලා තරහාදිය මේ පැත්තට අදන් යද්දි සීමාකාරී ඝර්ෂණ බලයම ඉන්නවා. අනිත් එක එතරම් කියලා මේ පැත්තට බලය දීලා මේ පැත්තට ඝර්ෂණ බලයම ඉන්නවා. වෙනසක් ඉන්නේ නැහැ. හරිද? එහෙම චලිත වෙන දිශාවත් එක්ක මේ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. මේක පරලගන්න එපා කොයි වෙලාවකවත්. වස්තු සෑදෙන ද්‍රව්‍යයේ ස්වභාවය. එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ කිලෝ එකේ ලෝහ කුට්ටියකුයි කිලෝ එකේ ලී කුට්ටියකුයි තිබ්බ කියලා. ඔය තියලා බලන්නකෝ. ඔය ඝර්ෂණ බලය සාමාන්‍යයෙන් එහෙම වෙනස් වෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. සැදී යටි ද්‍රව්‍ය මත ඔගේ ඝර්ෂණ සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයා දන්නවා සාමාන්‍ය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක ප්‍රධාන සාධක දෙකයි තියෙන. එකක් ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය සහ අනිත් එක වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිනේ? එතකොට දැන් හදිස්සියේ හරි මේ වස්තුවේ බර වගේ එකක් දීලා තිබ්බොත් එමට තේරෙනවා වස්තුවේ බර වැඩි වෙනවා කියලා කියන්නේ පොළවට දරන් ඉන්න තියෙන ප්‍රමාණය වැඩි වෙන හින්දා පොළවෙන් උඩට දෙන බලය වැඩි වෙනවා. ඒ කියන්නේ වස්තුවේ බර වැඩි වෙනවා කියන්නේ ස්කන්ධේ වැඩි වස්තුවක් තියෙනවා කියලා කියන්නේ මොකක්ද? කියන්නේ අර වස්තුවක් මත තව වස්තුවක් තියෙනවා කියන්නේ මේකේ වස්තුවේ ස්කන්ධය පල්ලයට දෙන බර වැඩි වෙනවා කියලානේ. බර වැඩි වෙනවා කියන්නේ පොළොව මතින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන්නේ. අන්තිමේටම ඒකේ හේතුවෙත් කියන්නේ ඒ දේ නිසා අන්තිමට හේතු වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වීම. ඒ නිසා ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? හත්වෙනි ප්‍රශ්නේ බලන්න. ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්න ලබන උපක්‍රමයක් නොවන්නේ. යතුරු පදෙහි පාදබන තැන් සඳහා රබර් ආවරණය යෙදීම. බලමු ඊළඟ. වාහනයේ පිටිපස ටයර් යුගල් යොදා ගැනීම. රබර් සෙරප්පු වල කට්ටා කැපීම. වාහන වල කට්ටා කැපීම. වාහන ටයර් වල කට්ටා කපන්නේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. රබර් සෙරප්පු වල කට්ටා කපන්නේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. දැන් අපිට තියෙනවා පළවෙනි උත්තර දෙක. වාහන වල පිටිපස ටයර් යුගල යොදා ගැනීම. යතුරු පදෙහි පාදබන තැන් සඳහා රබර් ආවරණය යෙදීම. හිතන්නකෝ යතුරු පැදියේ අපි කකුල තියෙන තැන රබර් එකක් නැතුව නිකන් මොනවා හරි ලිස්සන දෙයක් තිබ්බා කියලා. ඒකට ඔයා බයිසිකලේ පදින්න හදනවා කකුල ලිස්සනවා. ආයෙවට පදින්නේ නැහැ. දැන් බයිසිකලේ පැඩල් එක ගාව කකුල තියලා ඔහොම අපි මෙව කරන හින්දා නේද? කකුල තියලා බලයක් යොදනවා. ඒහා සමාන බලයක් මෙහාට යොදනවා. බල යුග්මයක් නොදෙන යෙදෙන්නේ නේ. යුග්ම නිසා නේ පැඩල් එකෙන් බලයක් හම්බෙලා බයිසිකලේ යන්නේ. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා කකුල දිනවා පැඩල් එකට රබර් ආවරණ නැතුව මොකක් හරි වෙන ලිස්සන එකක් තියෙනවා. තල්ලු කරලා තල්ලු වෙන්නේ නැහැ කකුල ලිස්ස යනවනේ. එහෙනම් ඒකත් ඝර්ෂණ බලයේ යොදා ගන්න අවස්ථාවක්. වාහන වල පිටිපස්ස ටයර් යුගල යොදා ගැනීම. ඇයි එහෙම යොදාගන්නේ? ටයර් යුගල යොදාගන්නේ වාහනේ බර මේ පාලනය කරගන්න. මොකද මේ බලන්න දැන් එක ටයර් එකක් යොදාගත්ත කියලා හිතන්නකෝ. එක ටයර් එකක් යොදාගත්තා. හරිද? අවුලක් නැහැ. මෙයාගේ මෙන්න මේ කොටස තමයි ස්පර්ශ වෙලා දෙන පෘෂ්ඨය. හරිද? තව ටයර් එකක් යොදාගත්තොත් එහෙම මොකක්ද එතන වැඩි වෙලා තියෙන්නේ? මේ ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය. ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වුණා කියලා ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එක ටයර් එකකට වඩා ටයර් දෙකක් යොදාගත්තොත් එහෙම ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවනේ. එහෙනම් ඔයා දන්නවා ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වුණා කියලා අපිට කොයි වෙලාවකවත් ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ. හරිද? එහෙනම් උපක්‍රමයක් වන්නේ වාහන වල පිටුපස ටයර් යුගල යොදා ගැනීම. හරිද? ඔය ටයර් යුගල යොදා ගන්න වාහන වල ඔයා දැකලාදී බර වාහන වල ටයර් යොදා ගන්නනේ. ඒකේ අර වාහනේ බරට සම්බන්ධ වෙනවා. දන්නවා හුලං ගොඩක් උඩ තමයි වාහනයක් දුවන්නේ. හැම ටයර් එකකටම හුලන්නේ පුරවන්නේ. එහෙනම් ඒ වාහනේ බර දරා ගන්න පුළුවන් විදියට
සාමාන්‍ය පිටිපස්සෙන් බර වැඩිපුර හම්බෙන්නේ වාහනයකනේ. එහෙනම් මේ වාහනේ බර දරා ගන්න පුළුවන් විදියට හුලම් ඇති වෙන්න තමයි ඒකනේ ටයර් දාලා තියෙන්නේ. හරිද? ඔයාලගේ මට්ටමේදී මම එහෙම කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න 8 වෙනි ප්‍රශ්නය. ඒතකොට 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න හොඳට බලා ගන්න. මේක ලස්සන ප්‍රශ්නයක්. ඔයාලා පටලවලා තියෙන ප්‍රශ්නයක්. හරිද? මේ වගේ ප්‍රශ්නයක් ආවම පස්සේ සමහරක් අය අර පාඩම් පොතේ තියෙන එකම ගිරව මේ කියවගෙන යන්නේ. එතකොට ඔයාලට මේ ගාන හදා ගන්න බෑ. හරියටම සංකල්පය ඔළුවේ තියෙන්න ඕනේ. මේ ගානක් හදන්න මේක අමාරු නෑ. ඔයාලගේ මට්ටමේ තියෙන සරල ගානක්. නමුත් අර තියෙන විදිය වෙනස්. හරිද? සිසිවෙකු නිව්ටන් 100ක් ප්‍රති පෙට්ටියක් විතර බලයක් යොදා. ඔන්න දැන් මේ පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය බර නිව්ටන් 100යිලු. ඔක මම දැන් බල ලකුණු කරලා පෙන්නනවා. හරිද? ඔයා මේවා ඉගෙන ගනි පස්සේ නමුත් මේවා ලාවට මතක තියාගන්න. ඔයාලට ප්‍රශ්න පේපර් එක ගන්න පට්ට ලේසි. නිව්ටන් 100ක බරක් තියෙනවලු. බර ලකුණු කරන්නේ අපි ඕනම වස්තුවක හරියටම කොතනින්ද? මැද ඉඳන් ඔය බර නිව්ටන් 100ක් මම පල්ලෙහාට ලකුණු කරා. අවුලක් නැහැනේ. මෙයා පෘෂ්ඨයක් මත තමයි තියලා තියෙන්නේ. ඒ නිසා පෘෂ්ඨේ ගෑවෙනවනේ. ගෑවෙන හින්දා මොකද කරන්නේ? පෘෂ්ඨයෙන් මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් දෙනවා. දැන් ඔය දෙක මම කොහොමද දැන් කලිනුත් කියවනේ. දැන් ඔය දෙක පොඩ්ඩක් ඔයාලට කටපාඩම් වෙන්නේ නැදිනේ නේ. හරි. ඊට පස්සේ ඔයා තේරුම් ගන්න ඕනි. හරිද? මෙයා කියලා තියෙනවා බලයක් යොදා පොළොව දිගේ ඇදගෙන යනවා. හරි. මුලින්ම කියන පෙට්ටිය යන්තම් සෙලවීමේදී ඔහි යොදන බලය 5 වෙන අතර මේ මොකද්ද මේ සීන් එක? යන්තම් සෙලවීමේදී පෙට්ටියට 5ක් යොදලාලු. පෙට්ටිය චලනය වීමේදී පෙට්ටිය මත ඝර්ෂණ බලය 4යිලු. මොකක්ද මේ දැන් ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද දැන් මෙතන ඝර්ෂණ බලය මොකක්ද මේ තියෙන්නේ? බලන්න මෙයා මොකද කියන්නේ යන්තම් චලනය වීමේදී මෙයා පෙට්ටියට දීලා දෙනවලු ඝර්ෂණ බලය 5. ඔයා දන්නවා යන්තම් චලනය වෙනවා කියලා කියන්නේ මොන අවස්ථාවද? සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. එහෙනම් යන්තම් චලනය වෙනවා. ඒ කියන්නේ මම 10ක් දුන්නා නම් එහා පැත්තට 10ක් චලනය වෙනවා. නිකන් 10.1ක් දුන්නොත් චුට්ටක් චලනය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එයා උපරිම ඝර්ෂණ බලය 10ක්. අපි 10ක් දුන්නා. උත් 10ක් එහා පැත්තට තියන් ඉන්නවා. 10.1ක් දුන්නා ගමන් චලනය වෙන්න ඔන්න මෙන්න තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනි. මෙයා 5ක් දුන්න අවස්ථාවේ තමයි අර පෙට්ටිය චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන්නේ. හරිද? එහෙනම් මෙයා නිව්ටන් 5ක් දුන්න අවස්ථාවක පෙට්ටිය මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයත් 5යි කියන එක තේරෙන්න ඕන. එහෙනම් සීමාකාරී අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය කීයද? සීමාකාරී ඝර්ෂණ බලය 5යිලු. මම කියන එක තේරෙනවද? මෙයා පෙට්ටියට 5ක් දෙනවා. හරිද? පෙට්ටියට 5ක් දුන්නාම පෙට්ටිය චලනය වෙන්න ඔන්න මෙන්න තියෙනවා. එහෙනම් ඒ වෙලාවේ සීමාකාරී. එහෙනම් ඒ වෙලාවේ ඝර්ෂණාගය 5යින්ටම සමානයි. ඊට පස්සේ කියනවා පෙට්ටිය චලනය වෙනවලු. දැන් ඔයා දන්නවා 5 නිව්ටන් වලට වැඩිය එකක් හරි වැඩි වුණොත්. ඒ කියන්නේ හිතන්න 6 නිව්ටන්. මම 6ක් දෙනවා පෙට්ටියට. 6ක් දුන්නාම පස්සේ මොකද වෙන්නේ? අර පෙට්ටියට ගන්න පුළුවන් උපරිම 5යිනේ. මේ පෙට්ටිය මොකද වෙන්නේ? චලනය වෙනවා. එහෙනම් ඔයා දන්නවා සීමාකාරී. දැන් මේ දෙන ඝර්ෂණ බලය ප්‍රස්ථාරය. ඔයා දන්නවා සීමාකාරී ඝර්ෂණ බලය වැඩි ගතික ඝර්ෂණ බලයට වඩා. එහෙනම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සීමාකාරී ඝර්ෂණ බලය මම කියන්නේ මෙතන 5 නිව්ටන් කියලා. 5 නිව්ටන් කියලා. එහෙනම් ගතික ඝර්ෂණ බලය 5ට වඩා අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. ඒකයි ඔය චලනයේ අවස්ථාවේදී චලනය වෙන අවස්ථාවේදී ඝර්ෂණ බලය 4යි වෙන කියලා තියෙන්නේ. දැන් තේරුණාද කියන එක? සීමාකාරී අවස්ථාවේදී ඝර්ෂණ බලය 5යි. හරි මම ඒක හෙව්වනේ. ඒක දීලා දෙනවනේ. චලිත වෙන අවස්ථාවේදී ඝර්ෂණ බලය 4යිලු. හරි මේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට අඩු වෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න මේ ඝර්ෂණ බල දෙකක් ගැන කියනවා. මේකේ සීමාකාරී ඝර්ෂණ බලය කීයද? මේක තමයි සීමාකාරී ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කීයද? 4යි නිව්ටන්. ඒක ගතික ඝර්ෂණ බලය. ඔයා ඔන්න ඕක පටල ගන්න එපා. ඔන්න ඔය ගාන සම්පූර්ණයෙන්ම හංගලා දෙන්න ඔන්න ඔය පොයින්ට් එක. හරිද? මට හිතෙනවා කියන එක තේරෙන්නේ නැති කියලා. හරිද? හරි. දැන් හරි එහෙමලු. එහෙමයි කියලා කියනවා. දැන් ඒ ගානේ ඒ කොටස දීලා තින්නේ. ඒ අපිට දැන් කියවපු කොටස දීලා තියෙනවා. අපිට සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය අඳුරගෙන මේ ගානේ ඝර්ෂණ බල දෙකක් තියෙනවා කියන එක අපිට පෙන්වන්න තමයි යා උත්සාහ කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ඔහු 20න් බල යොදන අවස්ථාවේදී පෙට්ටිය ඈත් කරගන්නවා තරණය සොයන්නලු. මට කියන්න දැන් සීමාකාරී ඝර්ෂණ බලය 5යිනේ. ගතික ඝර්ෂණ බලය 4යි. තේරෙනවා සීමාකාරී ඝර්ෂණ බලය 5යි. ගතික ඝර්ෂණ බලය 4යි. දැන් ඔයා සාමාන්‍යයෙන් ඝර්ෂණ බලයක් වර්ධනවම සාමාන්‍යයෙන් අපි ගණන් හදන්නේ සීමාකාරී ඝර්ෂණ බලය දාලානේ. ඕන මේක සීමාකාරී ඝර්ෂණ බලය. චලනය වෙන පටන් ගන්න අවස්ථාවේ අගයක් දාලා තමයි අපි ගාන හදන්නේ. මොකද එහෙම හදන්නේ? ගතික ඝර්ෂණ බලයක් අපි දන්නේ නැහැ. නේ? ස්ථිර ඝර්ෂණ බලයක් එක එක වෙලාවට වෙනස් වෙනවා. මම දන්නේ නැහැ. ගතික ඝර්ෂණ බලයක් දීලා නැහැ. සීමාකාරී ඝර්ෂණ බලයක් දුන්නාම පස්සේ මම ගාන හදාගෙන යනවා.
නමුත් මේ ගානේදී අපිට ගතික ඝර්ෂණ බලයක් දීලා දෙනවා. ඔයා දන්නවා 5යි nට වඩා වැඩි බලයක් දුන්නොත් ඒ හැම අවස්ථාවකම මොකද වෙන වස්තුව අනිවාර්යෙන් චලනය වෙනවන්නේ. 5යි n තමයි දෙන්න පුළුවන් උපරිම ගාන. ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිම ගාන. ඊට වඩා වැඩි ගාණක් අපි වස්තුවට දුන්නොත් අනිවාර්යෙන් මෙයා චලනය වෙනවා. ඒ චලනය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයද? නෑනේ ගතික ඝර්ෂණ බලය අපිට හදිස්සිය හරි ගතික ඝර්ෂණ බලය දුන්න නැත්නම් අපිට සීමාකාරී ඝර්ෂණ බලය ආශ්‍රයෙන් ගාන හදාගෙන කියයි. නමුත් මෙතන අපිට සීමාකාරී ඝර්ෂණ බලයක් තියෙනවා ගතික ඝර්ෂණ බලයක් තියෙනවා. උතන කට්ටිය පටල ගන්න තන තමයි යෝග. හරිද? ඒ හින්දා ඔයා දන්නවා මේක 20ක් 20කින් මම 20ක බලයක් මේකට දුන්නාම පස්සේ මෙයාගේ ඇති වෙන ඝර්ෂණ බලය කීයද? 5 නෙවෙයි 4යි. මොකද ගතික ඝර්ෂණ බලයක්. මෙයා චලනයයි වෙන්නේ. වැඩි බලයක් දුන්නාම මෙයා චලනය වෙන්නේ. චලනය වෙන හින්දා චලනය වෙන අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය ඒක චලනය වෙන පැත්ත විරුද්ධ පැත්තට ඇති වෙනවා. එහෙනම් ඔයා දන්නවා නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් F සමානයි ma දාන්න පුළුවන් නේද? මේ F කියන්නේ මොකද? යොදන බලයද? නෑ. බාහිර අසමතුලිත බලය. අසමතුලිත බලය කියලා කියන්නේ මොකද්ද? වැඩි බලය. සම්ප්‍රයුක්ත බලය, වැඩි බලය. වැඩි බලය කියලා කියන්නේ කොහොමද? මෙහාට 20යි අනිත් පැත්තට 4යි. එහෙනම් කොහොමද? මේ පැත්තට කීයද? මේ පැත්තට 16යි. මෙහාට 20යි මේ පැත්තට 4යි. එහෙනම් වැඩි බලය කියලා කියන්නේ අසමතුලිත බලය මේ පැත්තට 16යි. 16 සමානයි. වස්තුවේ ස්කන්ධයයි ස්කන්ධය තරනේ. දැන් මේ වස්තුවේ ස්කන්ධය කොහොමද මම හොයන්නේ? ඔයා දන්නවා. හරිද? ඔයා මෙන්න මේ සම්බන්ධය මතක තියාගන්න. ග්‍රෑම් 100ක් නිව්ටන් 1කට සමානයි. අද ඔය ප්‍රශ්න දෙක ඔය 8 9 කියන ප්‍රශ්න දෙක පට්ට අමාරු ප්‍රශ්න දෙකක් සහ අලුත් සංකල්පයක් තියෙන ප්‍රශ්න දෙකක් කරොත් ඒක කරා කියලා කියන්නේ ඉතින් සුපිරි ඔළුවක් තමයි. හරිද? එහෙනම් ග්‍රෑම් 100ක් නිව්ටන් 1යිලු. හරිද? දැන් මම අහනවා නිව්ටන් 100ක් කියලා කියන්නේ මේකේ තියෙන වස්තුවේ බර නිව්ටන් 100යි නෙමෙයි. නිව්ටන් 100යිලු. එහෙනම් නිව්ටන් 100ක් කියලා කියන්නේ මේ පැත්ත 100ෙන් ගුණ වෙලානේ නේ. එහෙනම් මේ පැත්තත් 100ෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් ග්‍රෑම් 10000ක් තමයි නිව්ටන් 100ක් කියලා කියන්නේ. අපි මේක 1000න් බෙදුවොත් 10යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 10යි. කිලෝග්‍රෑම් 10ක් තමයි නිව්ටන් 100ක් වෙන්නේ. එහෙනම් මේ වස්තුවේ බර කීයද? මේ වස්තුවේ බර m ඇවිල්ලා කිලෝග්‍රෑම් 10යි. මේ වස්තුවේ බර කිලෝග්‍රෑම් 10යි. අද එහෙම නැත්නම් ඔයාලට පුළුවන් W සමානයි mg ඔය ප්‍රකාශනය ගන්න. g කියලා කියන්නේ 10යි. m තමයි අපි දන්නේ නැත්තේ. W කීයද? නිව්ටන් 100යි. මේ පැත්තට මේ පැත්ත කැපිලා යනවා. m කියන්නේ 10යි. ඔයාලට ඕකෙන් ඕනනම් ඔය උත්තරේ ගන්නත් පුළුවන්. හරිද? මම මේ ඔයාලට මතක තියාගන්න ඉන්නේ ග්‍රෑම් 100ක් නිව්ටන් 1යි කියන මොකද කියලා මේකෙන් ඔයාලට හදලා ගත්ත හැකි. හරිද? එතකොට ඔයා 16 කියලා දන්නවා මේ පැත්තට. මේක ස්කන්ධය 10යි කියලා දන්නවා. දැන් අහනවා තරණය කීයද කියලා. ඔයා දෙපැත්තම 10න් බෙදපුවම පස්සේ ඔයාලට තරණය එයි. ඒ සමානයි 1.6යි තප්පරයට මීටර කියලා. තප්පර වර්ගයට මීටර කියලා. 1.6යි තප්පර වර්ගයට මීටර. 1.6යි තප්පර වර්ගයට මීටර කියලා කියන්නේ උත්තරය A. දැන් කවුරු හරි එක්කෙනෙක් මෙතන 4 නැතුව 5 දාගෙන හදනවා. හරිද? සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය වලට සීමාකාරී ඝර්ෂණ බලය දාගෙන හදනවා. මේ වගේ කෙනෙක්ට එන්න පුළුවන් උත්තරය කීයද? මේ පැත්ත 15 සමානයි 10 වාරයක් A සමානයි 1.5යි. එහෙම උත්තරයකුත් තියෙනවා B කියලා. හොඳට මතක තියාගන්න. ඔයාට ගානක ගතික ඝර්ෂණ බලයක් දෙන්න නැතුව සීමාකාරී ඝර්ෂණ බලයක් විතරක් දීලා වගේ තරණය අහනවා නම් ඔයා සීමාකාරී ඝර්ෂණ බලයක් ගන්න. හැබැයි ගානක ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය දෙකම තිබ්බොත් ඔයා දන්නවා චලනීය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය මොකද්ද? ගතික ඝර්ෂණ බලය. එහෙනම් ඔයා දාන්න ඕනි ගතික ඝර්ෂණ බලය තමයි ගාන හදන්න. හරිද? ඔකත් වෙන ලස්සන පොයින්ට් එකක්. හරිද? ඊට පස්සේ ඔකේ උත්තරය ඇවිල්ලා A. බලන්නකො 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා ඔය වගේ දෙකක් එකට ඈඳුවලු. ඈඳලා ඉවර වෙලා මොකද කරන්නේ? අය ඉහත පෙට්ටියට තවත් පෙට්ටියක් ඈඳලා ඔය පෙට්ටි දෙකම චලනය ආරම්භ කරන අවස්ථාවේ යදවතු අවම බලය. මේක නම් පොඩ්ඩක් ඔයාලට ලොකු වැඩි. ගාන පොඩ්ඩක් ලොකු වැඩි කමක් නැහැ මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? හොඳගෙන එන්න පුළුවන් අමාරු වර්ගයේ ගාන තමයි යෝග. හරිද? ඔයා දන්නවා මේකේ ස්කන්ධය කීයද? ඔයා හිතන්නකෝ මේකේ සම්පූර්ණයෙන්ම ලොකු බෝලයක් කියලා. ඔය පෙට්ටිය කියන ලොකු බෝලයක්. ඔයා දෙන බලය 20යි. මේ පෙට්ටිය මේ පැත්තට 4ක් ඇති වෙනවා ඝර්ෂණ බලය. මේ පෙට්ටිය මේ පැත්තට ඝර්ෂණ බලය 4ක් ඇති වෙනවා. හරිද? එහෙනම්
මේ පෙට්ටි ස්කන්ධය කීයද? මේ පෙට්ටි ස්කන්ධය 10යි, මේ පෙට්ටි ස්කන්ධය 10යි. එහෙනම් මුළු ගෝලීය ස්කන්ධය 20යි. මේ පැත්තට තියෙන මුළු බලය 8යි. එහෙනම් ඔයාලට F සමානයි m දාන්න පුළුවන් නිව්ටන්ගේ අසමතුලිත F සමානයි m දාන්න පුළුවන්. F කියලා කියන්නේ අසමතුලිත බලය. අසමතුලිත බලය කියලා කියන්නේ මොකද්ද? වැඩි බලය. හරියට 20 මෙහාට 8යි. හරිද? මොකද මේකෙන් 4යි මේකෙන් 4යි දෙකම ඇවිල්ලා ඔයාලට 8ක් එන්නේ. තේරුණාද? එහෙනම් අර පැත්තට වැඩි බලය කීයද? 20න් 8ක් 12යි සමානයි m කියලා කියන්නේ මේ දෙකේම ස්කන්ධය 20යි වාරයක් a. ඔක බැලුවොත් එහෙම ඔයා 0.6ක් වගේ උත්තරයක් එන්න ඕනේ. sorry අවම බලය නේ මේක මේ තරණයක් නෙමෙයි අහන්නේ sorry මේක අහන්නේ අවම බලය. දැන් මේ වගේ දෙයක් තියෙනවා කියලා හිතන්න මෙහෙම තියෙනවා. හරිද? තවත් වෙන ඔය ඇද්දේ නම් පෙට්ටි දෙකම චලිතය ආරම්භ කරන අවස්ථාවේ එහි යෙදිය යුතු අවම බලය. තන මෙයා විස දුන්නේ නැහැ කියලා මේ දෙකෙන්ම සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? මේ දෙකම තියෙනවා ඔය විදිහට නිශ්චලව තියෙනවා. හරි ඔය දෙකම නිශ්චල තියෙනවා ඔය විදිහට. මොකද වෙන්නේ? මෙයා චලනය පටන් ගන්න අවස්ථාවේදී මෙයා ඝර්ෂණ බලය කිව්වේ මේ පැත්තට සීමාකාරී ඝර්ෂණ බලය. චලනය ඔන්න මෙන්න පටන් ගන්න අවස්ථාවේදී අපි ගන්න සීමාකාරී ඝර්ෂණ බලය. චලනය වීමේදී ගන්න ගතික ඝර්ෂණ බලය. චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ 5යි. ඒ චලනය වෙන්න ඔන්න වෙන අවස්ථාවේ 5යි. එහෙනම් මේ දෙකට අඩුම තරමේ මේ දෙන චලනය වෙනවා දෙන්න ඕනි 10 නිව්ටන් බලයක්. අඩුම තරමේ 10ක්වත් දෙන්න ඕනි. එහෙනම් උත්තරේ ඇවිල්ලා D. ඔය 8 9 කියන ප්‍රශ්න දෙක ගැන ලොකුවට හිතන්න එපා. හරිද? මේ දෙක පොඩ්ඩක් දැම්මේ ඔයාලට පොඩ්ඩක් අර මේ ගතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? ස්ථිර ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් ඔළුවට දෙන්න තමයි මම මේ ප්‍රශ්න දෙක ඔයාලට දැම්මේ. ඔයගොල්ලත් මේ විභාගයක ආපු ප්‍රශ්නයක් තමයි ඒක තියෙන්නේ. මේ ඔය වගේ ප්‍රශ්නයක් ඉතින් එන්නේ හෙන කලාතුරකින්. ඉතින් ආවට ඉතින් කරුමේ තමයි. හරිද? එහෙම එන්නේ නැහැ ගොඩක් දුරට. නමුත් බලන්න පොඩ්ඩක්. හෙන සාමාන්‍යයෙන් ලස්සන ගණන් දෙකක් තමයි ඒක තියෙන්නේ. ඔකේ 8 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. 9 වෙනි ප්‍රශ්න නම් බැලුව නැතත් අවුලක් නැහැ. හරිද? බලන්න 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පහත් දක්වන්නේ ඝර්ෂණ බලය පිළිබඳ සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල ඇතුළත් කරන ලබන ප්‍රස්තාරයේ මේ සඳහන් ඝර්ෂණ බලය අතර සීමාකාරී ඝර්ෂණ බලය නිරූපණය කළ හැකි කුමන ඉංග්‍රීසි අක්ෂරයට අදාළවද? අන්න ඉතින් මේ මම කිව්වේ යදු බලය ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? වැඩිම ඝර්ෂණ බලයේ වැඩිම තැන. ඝර්ෂණ බලයේ වැඩිම තැන. ඒ අක්ෂරය මොකද්ද? B. B වලින් තමයි සීමාකාරී ඝර්ෂණ බලය ඔයාලට හම්බෙන්නේ. එහෙනම් දෙවෙනි එක තමයි ඔකට පිළිතුර. හරිනේ? හරි. ඊට පස්සේ බලමු අපි මේකේ රචනා ගණන් කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඒතර දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න බලන්නකො. ඒකේ තියෙනවා රූපේ ABC මගින් දක්වන්නේ සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය සඳහා බලපාන සාධක පරීක්ෂා කිරීමට සකස් කරන ලද ඇටවුම් තුනකි. මෙම ක්‍රියාකාරකම් අවස්ථා දෙකකදී සිදු කර එමගින් ලබාගත් නිරීක්ෂණ පහත වගේ දක්වා ඇත. මේ වගේ ඇටවුම් තුනක් හදලා දිනවලු. ඕකෙන් ඔය සීමාකාරී ඝර්ෂණ සඳහා බලපාන සාධක හොයන්න මේ ඇටවුම් තුන හදලා තියෙන්නේ. හරිද? දැන් බැලු බැලමෙන් නිකන් අමාරුයි වගේ පෙවුනට බලමු. අමාරුද කියලා අත්‍තරම. පළවෙනි අවස්ථාවේ දැන් මේ අවස්ථා දෙක ගැන මම මේ කතා කරන්නේ. හරිද? පළවෙනි අවස්ථාවේ W 2යිලු. කියන්නේ හැම එකේම W කියන එකට 2 නිව්ටන් කියන බලක්ලු එකතු කරේ. හරිද? හැම එකේම W කියන එකට 2 නිව්ටන් බලක්ලු එකතු කරේ. හරිද? හිතන්නකෝ දැන් පළවෙනි අවස්ථාව කියලා. මෙතන 2 නිව්ටන් කියලා හිතන්නකෝ. මේක දැන් පල්ලෙහාට 2 නිව්ටන් එනවා. මෙතනත් පල්ලෙහාට 2 නිව්ටන් බලක් තියෙනවා. මෙතනින් පල්ලෙහාට 2 නිව්ටන් බලක් තියෙනවා. මේ පළවෙනි අවස්ථාව ගැන කතා කරන්නේ. හරිද? පළවෙනි අවස්ථාව ගැන. ඔයා හිතන්න දැන් මේ වගේ දැන් මේ තියෙන මේ කප්පියක් තියෙන මේ මේසෙටමයි කරපු කප්පියක් මේකත් මේසෙටමයි කරපු කප්පියක් මේකත් මේසෙටමයි කරපු කප්පියක්. මේ කප්පිය වටේ තන්තුවක් දාලා තමයි මේක ඉල්ලලා තියෙන්නේ. එහෙනම් ඔයා දන්නවා මේ වස්තුව මේ පැත්තෙන් ඇදෙද්දි මේ තන්තුව ඇදෙන්නේ නැහැ නේ. තන්තුවෙන් මොනද මේ ඇදෙද්දි මේ තන්තුව හරහා බලය මෙයාට ඒ ගානම හම්බ වෙනවා. නිව්ටන් දෙකකින් පල්ලෙහාට මේ වස්තුව ඇදෙද්දි තන්තුවකින් මේක හයි කළ දෙන හින්දා මෙයාටත් හම්බ වෙනවා කොච්චරද? නිව්ටන් 2 බලයක්. මෙහාට නිව්ටන් 2 බලයක් හම්බ වෙනවා. තේරුණාද මේ පල්ලෙහාට දෙකක් තියෙන මේ පැත්තට දෙකක් හම්බ වෙනවා. මෙයාට තන්තුගේ සම්බන්ධය නම් තියෙන්නේ. එතකොට මොකද කියන්නේ? හැබැයි ඒ අඩෝම නිශ්චලයිලු. ඒ කියන්නේ මොකද්ද? මෙයාට යන්න එපා කියලා මෙන්න මෙයා සම්බන්ධ වෙලා තියෙන පෘෂ්ඨය දෙනවනේ. පෘෂ්ඨයෙන් මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති කරනවා යන්න එපා කියලා. ඒක දෙකයිලු. ඇයි එහෙම වෙන්නේ? දෙකට දෙක සමාන වුණොත් මෙයා නිශ්චල වෙන්නේ. තේරුණාද? ඝර්ෂණ බලය මේ ගානට සමාන වෙනවා. සදා මෙයා නිශ්චල වෙනවා. අන්න ඔහමලු. හරිද? දෙවෙනි B අඩෝම නිශ්චලයිලු. ඒ කියන්නේ මෙයාගෙන් දෙකක් එද්දි මෙයාටත් දෙකක් එනවලු ඔහම. හරිද? එතකොට
මේ ඔයාලට තේරෙනවා මේ දෙකෙන් මෙහාට අදිද්දි මේ පැත්තට බලයක් තිබ්බ නැත්නම් මේක මෙහාට යන්න බෑ. නමුත් නිශ්චලයි නම් ඔයාලට තේරෙනවා ඝර්ෂණ බලය ඉතින් මේ පැත්තට ඇති වෙන්න ඕනි. හරිද? ඊට පස්සේ කියනවා 100ට උමත් නිශ්චලයිලු. 100ට උමත් නිශ්චලයිලු. මේ පැත්තට දෙකෙන් බලයක් අදිද්දි මෙහාට දෙකෙන් මෙහාට අදිද්දි මේ තන්තු සම්බන්ධ නැත්නම් මේ පැත්තට දෙකට ඇදෙනවනේ. එහෙනම් මේ පැත්තට නිව්ටන් දෙකක බලයක් ඇති වෙනවා. හරිද? ඔය පළවෙනි අවස්ථාව සම්බන්ධව ඔය මම ගත්තා. හරිද? මේ පළවෙනි අවස්ථාව සම්බන්ධව. බලමු දෙවෙනි අවස්ථාවේ මොකද්ද කියන්නේ කියලා. මොකක්ද දෙවෙනි අවස්ථාව කියන්නේ? දෙවෙනි අවස්ථාවේ කියනවා W ගේ බර 5යි n. ඒ කියන්නේ මෙයාගෙන් බර පල්ලෙහාට 5යි n ක්‍රියාත්මක වෙනවලු. මේ දෙවෙනි අවස්ථාව. හරිද? මෙයාගෙනුත් පල්ලෙහාට 5යි n ක්‍රියාත්මක වෙනවලු. මෙයාගෙනුත් පල්ලෙහාට 5යි n ක්‍රියාත්මක වෙනවලු. ඒ කියන්නේ මොකද්ද? මෙයා පල්ලෙහාට 5කින් අදිනවා නම් මේ තන්තුව සම්බන්ධ වෙනකොට මෙයාවත් 5කින් මේ පැත්තට ඇදෙනව නේද? ඇදෙනවා. හැබැයි කියනවා ඒ නිශ්චලලු. එහෙනම් වාට තේරෙනවා මෙහාට 5කින් ඇදෙනවා. හැබැයි මෙයා නිශ්චල වෙන නම් ඝර්ෂණ බලය මෙහාට 5කින් ඇති වෙන්න ඕනි. හරිද? ඔයාලට තේරෙන්න ඕනි. හරිද? මේ පැත්තට 5කින් ඇදෙනවා. නමුත් එයා නිශ්චලයි නම් මේ පෘෂ්ඨයේ මේ පැත්තට ඝර්ෂණ බලය නිකන් 5ක් ඇති කරනවා. හරිද? ඊට පස්සේ කියනවා දෙවෙනි B යටම චලනය වෙනවා. නිව්ටන් 5ක් මෙයාට දාද්දි හරිද? මේක චලනය වෙනවලු. ඒ කියන්නේ මේ පැත්තට 5යි n එනවා. මෙයා චලනය වෙනවා. ඒකේ තේරුම මේ පැත්තේ යන ඝර්ෂණ බලය අනිවාර්යෙන් 5යි n ට වඩා අඩු වගයක් එන්නේ නේ. ඒ නිසා මේක චලනය වෙන්නේ. අපි දන්නේ නැහැ ඝර්ෂණ බලය කීයද කියලා. 5යි n ට වඩා අඩු වගයක් ඉඳ මේක පල්ලෙහාට චලනය වෙනවලු. ඒ කියන්නේ ඝර්ෂණ බලය 5යි n දක්වා ගන්න තරම් එයා කියන්නේ සමත් වෙලා නැහැ. එහෙනම් 5යි n බලයක් යදෙන හින්දා මෙතන 5න් බලයක් එනවා. ඝර්ෂණ බලය ප්‍රමාණවත් නැති හින්දා මෙයා චලනය වෙනවලු. හරිද? මේක පල්ලෙට වටන මේක මෙහාට චලනය වෙනවා. ඊට පස්සේ 100ට උමත් නිශ්චලලු. මේකේ 5න් බලයක් පල්ලෙහාට හම් වෙනවා. මෙතනින් මෙහාටත් 5න් බලයක් හම් වෙන මේ තන්ත්‍රය සම්බන්ධ වෙලා හින්දා. හැබැයි මෙයා නිශ්චල වෙනවා. මට තේරෙනවා මේ පැත්තට 5න් බලයක් හම් වෙනවා නම් මෙයාට මේ පැත්තට 5න් බලයක් ඝර්ෂණ බලයක් හම් වෙන්න ඕනි. හරිද? හරිනේ. කියන එක හරිනේ. හරි. ඊට පස්සේ කියනවා ABC අටවුම් අතරින් ඝර්ෂණ සඳහා බලපාන එක් එක් සාධකයේ පරීක්ෂා කිරීමට යොදාගත යුතු අටවුම් වල නම් කරන්න. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. ඔයාලට තේරෙනවා මෙතන තියෙන රළු බවෙන් වැඩි පෘෂ්ඨයක් නේ. පළවෙනි අවස්ථාවේ තියෙන රළු බවෙන් වැඩි පෘෂ්ඨයක්. දෙවෙනි එකට තියෙන රළු බවෙන් අඩු පෘෂ්ඨයක්. තුන්වෙනි එකට පාවිච්චි කළ දෙන්නේ ඒ පෘෂ්ඨයමයි. හරිද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි මෙතන අපිට කියනවානේ ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය කියලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි සාමාන්‍යයෙන් ඝර්ෂණයට බලපාන සාධක දෙකයිනේ. අභිලම්බ ප්‍රතික්‍රියාවයි ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. හරිද? එහෙනම් උදාහරණයක් ගත්තොත් එහෙම අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ හිතන්නකෝ කිලෝ 2 පඩියක් කියලා මේ කිලෝ 2 පඩියක් කොහොම තියලා ඉවරලා ඔයා ඒක අදින්දී ඔයාට මේ පැත්තට ඝර්ෂණ බලයක් එනවනේ. ඒතර ඔයා මෙන්න මේක සීමාකාරී ඝර්ෂණ බලයක් ඔයාලට ගන්න පුළුවන් නේ. මේ යන්ත්‍රමින් චලන වෙන අවස්ථාවේ. ඔය වගේම තව උඩින් මම කිලෝ 2 පඩියක් තිබ්බොත් මම උඩින් කිලෝ 2 පඩියක් තිබ්බොත් ඔයා දන්නවා දැන් මම යොදන්න ඕනි බලය වැඩි. මොකද මේකේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. මොකද අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා මේ එක මත එක වස්තු තැබීම හින්දා. හරිද? මේ දේම නේද වෙන්නේ නේ. මම 4 කිලෝග්‍රෑම් එකක් දානවා. කිලෝග්‍රෑම් 4 පඩියක් දානවා. ඒකට කිලෝග්‍රෑම් 2 පඩි දෙකක් දානකොට මම ඒකට කිලෝග්‍රෑම් 4 පඩියක් දානවා. ඒත් වෙන්නේ මේ කලින් තිබ්බ කිලෝග්‍රෑම් 2 පඩියක් නේ. කිලෝග්‍රෑම් 2 පඩියක්. ඊට වැඩි අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙතනින් ඇති වෙනවා නේ. එහෙනම් මේකේ සීමාකාරී ඝර්ෂණ බලය මේකට වඩා වැඩි වෙන්න ඕනේ නේ. 2 පඩි දෙකක් එකට දැම්මත් එකයි 4 පඩියක් ඒ වෙනකොට දැම්මත් එකයි. හරිද? ඔයාලට තේරෙන්න ඕනේ මම මේ කියන්නේ. හරිද? එතකොට මෙයා කියන්නේ ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. දැන් වෙනස් වෙන්න ඕනි. අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්න බෑ. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. ඔයා දන්නවා පරීක්ෂණයක් අපි ගද්දී පාලිත පරීක්ෂණය පාලික පරීක්ෂණය ගන්නවා. එතන පරීක්ෂණයේදී එක දෙයක් විතරයි වෙනස් වෙනවා අනිත් එකට වැඩි. එහෙනම් ඔයා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය ගන්න නම් මම පෘෂ්ඨ දෙක වෙනස් මේවා දෙයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක ගන්න එපා. මොකද රළු පෘෂ්ඨයකට තියෙන මේක විතරයි. ඊටු දෙකම රළු බව අඩු පෘෂ්ඨ. දැන් මට කියන මේකත් එක්ක මම මේකද ගන්න. මේකත් එක්ක මම මේක ගත්තොත් මොකද වෙන්නේ? මේකේ පෘෂ්ඨය රළු බවෙන් වැඩි. රළු බවෙන් අඩුයි. අවුලක් නැහැ. හොඳට බලන්න. මෙන්න මෙතන කිලෝග්‍රෑම් 2යි මේ පඩිය. මෙයත් කිලෝග්‍රෑම් 2යි. හරිද? මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට ඇති වෙනව නෙමෙයි. මේ පෘෂ්ඨෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මෙතන ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවම නේද මෙතනත් ඇති වෙන්නේ. ඒකට හේතුව ඇයි? කිලෝග්‍රෑම් 2යි කියලා කියන්නේ මෙයාගේ බර කීයද? බර 20යි නේ. මම දන්නවා W සමාන NG දාලා වඩ ගත්තාගේ මෙයාගේ බර උනම් මම ලකුණු කරන්නම්. බර 20යි නිව්ටන් නේ. මෙයාගේත් බර 20යි නිව්ටන්. බර සමාන නම් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවත් සමාන වෙන්න ඕන. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන සාධකය සමානයි.
අසමාන වෙන්නේ මොනවද? පෘෂ්ඨයේ ස්වභාවය අසමානයි. හදිස්සියරි මම මෙයාව ගත්තොත් මොකද වෙන්නේ? මෙයාගෙන් අභිලම්බ ප්‍රතික්‍රියා ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මේකට වඩා වැඩි වෙන්න ඕනේ. ඔව් මොකද මේකේ බර 40යි නිවෘත් පල්ලෙහා. ඒතර මෙයයි ගන්න පුළුවන්ද මට? එහෙම නැත්නම් එහෙමයි. පෘෂ්ඨත් වෙනස්. අභිලම්බ ප්‍රතික්‍රියාවත් වෙනස්. ඒ හින්දා එහෙම ගන්න බෑ. එක සහ දෙකක් විතර කියලා ගන්න ඕන හින්දා මම ගන්නවා A සහ B. ඊළඟ ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය මම ගන්න A සහ B. මොකද අභිලම්බ ප්‍රතික්‍රියා සමානයි. පෘෂ්ඨ දෙක අසමාන හින්දා. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව ගත්තී නම් පෘෂ්ඨ දෙක සමාන වෙනවා. එහෙනම් පෘෂ්ඨ මේක ගන්න බෑනේ. මේකයි මේ එකක් ගත්තොත් ඒව පෘෂ්ඨ දෙක අසමාන නැහැ. දැන් මෙතනදී පෘෂ්ඨ සමාන වෙන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි අසමාන වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් මට ගන්න වෙන්නේ නේ. මේ දෙකේම පෘෂ්ඨ සමානයි. හැබැයි අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස්. මේ දෙකෙන් මට ගන්න පුළුවන් මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ බලපෑම. හරිද? හරි. රෝමලකන් දෙක බලන්න. ඊට ක්‍රියාකාරකමෙහි පළමු අවස්ථාවේදී වස්තුවල පැවැත්ම පිළිබඳ පැහැදිලි කළ හැකි නිව්ටන් නියමය. පළමු අවස්ථාවේදී කියන්නේ බලන්න මේ පළවෙනි අවස්ථාව මේ. පළමු අවස්ථාවේදීනේ. බලන්න මේ හැම එකක්ම නිශ්චලයි නේද? හැම එකක්ම නිශ්චලයි. එහෙම වෙන්න මොකද්ද හේතුව? මේ පැත්තට හම්බෙච්ච බලය මේ පැත්තට හම්බෙච්ච බලයට සමාන බලයක්. ඒ කියන්නේ මේ පැත්තට හම්බෙච්ච බලයට සමාන බලයක් මෙයාගෙන් මෙහාට ඇවිල්ලා නේද? ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? නිව්ටන්ගේ නියම තුනයි තියෙන. එකක් බාහිර අසමතුලිත බලයක් එදින තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතිනවා. මේ නිශ්චල වස්තු නිශ්චලයි. හරිද? ඉතින් බලයක් දුන්නනේ. බලයක් දුන්නාට බලහම මේකේ බාහිර අසමතුලිත බලයක් තියෙනවද කියලා අසමතුලිත බලයක් තියෙනවද බලන්න. බලයක් දුන්නාට අසමතුලිත බලයක් තියෙනවද කියලා බලන්න. මොකද මේ පැත්තට දෙකක් දුන්නාම පස්සේ මෙහාට දෙකක් දෙදී ඝර්ෂණය විසින් මේ පැත්තට දෙකක් හදා ගන්නවා. එහෙනම් මෙහාට දෙකයි මෙහාට දෙකයි. එහෙනම් ඒකේ අසමතුලිත බලය කීයද? බිඳුව. බලය දෙකක් වල අසමතුලිත බලය බිඳුව. ඒ දෙක දෙක කැපිලා ගිය බිඳුව. එහෙනම් මොකද්ද මේකේ නියුටන් නියමය? බාහිර අසමතුලිත බලයක් එදෙනතුරු චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන අතර නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතී. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි ඔතෙන්ට බලපාන්නේ. හරිද? ඊට පස්සේ B වස්තුව චලනය වන අවස්ථාවේදී වස්තුව හා ස්පර්ශ පෘෂ්ඨය අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. B වස්තුව චලනය වීම මේ තියෙන දෙවෙනි අවස්ථාවේ චලනය වෙන අවස්ථාවේ වස්තුව හා ස්පර්ශ පෘෂ්ඨය අතර ඝර්ෂණ බලය ස්ථිතික සීමාකාරී ගතික අවස්ථා දෙනෙක් මොන අවස්ථාවකද තියෙනවා දන්නවා මේක මේවා හැම එකක්ම අපිට කියන්න බෑ ස්ථිති ගන්නත් පුළුවන් සීමාකාරී වෙන්නත් පුළුවන් හැබැයි මේක චලනය වෙනවා නේ චලනය වීමට පටන් ගන්නවා එකක් දීලා නැහැ නේ කෙලින්ම කියන්නේ මේක චලනය වෙනවා චලනය වීමට පටන් ගන්නවා එකක් දීලා තිබුණා අපිට කියන්නේ ස්ථිතික සීමාකාරී ඝර්ෂණ බලය කියලා නමුත් මෙයා කියන්නේ මේක චලනය වෙනවා චලනය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය වස්තුවක් මත මේකට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා එහෙනම් මේක ගතික ඝර්ෂණ බලය හරිද ඊට පස්සේ කියනවා චලනය වෙන අවස්ථාවේදී B හි ත්වරණය. මේ B කියන එකාගේ ත්වරණය. මෙයාගේ ත්වරණය කීයද කියන්නේ? මේ B ගේ ත්වරණය මෙයා කියනවා තප්පර වර්ගයට මීටර 2යිලු. ත්වරණය ඔච්චරයිලු. වස්තුව මත ක්‍රියාත්මක අසමතුලිත බලය ගන්න එක කරන්නලු. දැන් ඔයා දන්නේ මොකද්ද? දැන් මෙතන නිශ්චලින්ද නිව්ටන්ගේ පළවෙනි නියමය ගත්තා. දැන් මෙතනදී බාහිර අසමතුලිත බලයක් හම්බෙච්ච ඉඳන් දැන් මෙහාට පහයියෙන් මේ පැත්තට හම්බුනාම මේ පැත්තට ඝර්ෂණයෙන් යන පහයියෙන් හදාගන්න බැරි වෙච්ච හින්දා නේද මෙයා චලනය වෙන්නේ ඈ හදාගත්ත බැරි හින්දා මෙයා චලනය වෙන්නේ එහෙනම් තේරුණාද දැන් බාහිර අසමතුලිත බලය කියන්නේ මොකද්ද මේකේ හිතන්න ඝර්ෂණ බලය මම සිම්පල් F කියලා දැම්ම කියලා එහෙනම් මේකේ බාහිර අසමතුලිත බලය වෙන්නේ 5න් F අඩු වෙන්න ඕනේ නේද මට හරියටම කියන්න බෑ මොකද්ද බාහිර අසමතුලිත බලය කියන්නේ මොකද මම දන්නේ නැහැ ඝර්ෂණ බලය කීයද කියලා අපිට දීලා නැහැ ගතික ඝර්ෂණ බලය කීයද කියලා හැබැයි මෙයා දීලා දෙනවා තරණය එහෙනම් මම දන්නවා නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් F සමානයි ma මට දාන්න පුළුවන්. හරිද? මම දැන් බාහිර අසමතුලිත බලය දන්නේ නැහැ. එතෙන්ට දාන්නේ 5ම නෙවෙයි. 5 කියන්නේ බලය. නිව්ටන් කියන්නේ බාහිර අසමතුලිත බලය. ඕනම පොඩි එකෙක්ට කියන්න පුළුවන් නේ. මේ බලයක් දුන්නොත් වස්තුවක් ත්වරණය වෙනවා කියලා. හැබැයි නිව්ටන් කියව බාහිර අසමතුලිත බලයක් දුන්නොත් වස්තුව ත්වරණය වෙනවා කියලා. හරිද? එහෙනම් මෙතන F තමයි අපිට හොයන්න තියෙන්නේ. m කීයද කියලා මම දන්නවනේ. m කියලා කියන්නේ 2යි. a කියලා කියන්නේ කීයද? a කියලා කියන්නේ 2යි. දෙවරක් 2 4යි. එහෙනම් බාහිර අසමතුලිත බලය කීයද වෙලා තියෙන්නේ? නිව්ටන් 4යි. ඒ කියන්නේ කොහොමද? චලනය වෙන්නේ නිව්ටන් 4ක බලයකින්. ඒ කියන්නේ මොකද්ද? 5යි නිව්ටන් මේ පැත්තට අපි දෙනවා. නමුත් බාහිර අසමතුලිත බලය 4යි එන්නේ මේ පැත්තට. ඒකේ තේරුම තමයි ඝර්ෂණ බලය මේ වෙද්දි කීයද? නිව්ටන් 1යි. මම කියන්නේ තේරුණාද දන්නේ නැහැ. මෙතනින් මට බාහිර අසමතුලිත බලය හෙව්වෑගෙන. බාහිර අසමතුලිත කියලා කියන්නේ චලනය වෙන පැත්තට දැන් ක්‍රියාත්මක වෙන බලය. චලනය වෙන පැත්තට දැන් ක්‍රියාත්මක වෙන බලය කීයද? නිව්ටන් 4යි නේ. අපි හොයාගත්තා. 4ක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි 5ක් දෙන්නේ. ඒක අනිවාර්යෙන් එකක් මේ පැත්තට ඝර්ෂණ බලය හදාගන්න ගතික ඝර්ෂණ බලය නිව්ටන් 1යි. හරිද? එහෙනම් මේකේ අහලා තිබ්බනම් එහෙම හදිස්සියට ගතික ඝර්ෂණ බලය කීයද කියලා ඒකට දාන්නේ අපි නිව්ටන් 1යි කියලා. නමුත් මේක අහලා නැහැ. හරිද?
ඊට පස්සේ C ඇටෝමේ තන්තු ඉවත් කළ පසු C ඇටෝමේ C ඇටෝම කියලා කියන්නේ මේකනේ ABC C ඇටෝමේ තන්තු ඉවත් කරනවා. මෙන්න මේවා ඉවත් කරනවා අයින් කරනවා. අයින් කළාට පස්සේ නිශ්චල වස්තුව නිශ්චලව පවතින අවස්ථාව රූපයේ දැක්කේ මේ කිලෝග්‍රෑම් 4යි කියන පඩිය මේක මත නිශ්චල වෙන්න අවස්ථාවක් දැක්වෙනවලු. මෙම අවස්ථාවේ වස්තුව සමතුලිතව පැවතීම සඳහා ක්‍රියාත්මක වන සියලු බල රූපේම අඳින්න. දැන් තන්තු අයින් කරානේ. තන්තු අයින් කරා. මේ පැත්තට බලයක් නැහැ. තේරෙනවද? 100ට මේ තන්තු ඉවත් කරා වස්තුව නිශ්චලතාවය වල තියෙනවා. හරිද? දැන් තන්තු ඉවත් කරා නම් මේ පැත්තට බලයක් තියෙයිද? නැහැ. ඒ පැත්තට බලයක් දුන්න නැත්නම් ඝර්ෂණ බලයක් හටගන්නේද? නැහැ. ඇයි අපි මේ පැත්තට ඇද්දොත් නේ ඝර්ෂණ බලයක් හටගන්නේ. නමුත් දැන් මේ පැත්තට බලයක් නැත්නම් ඝර්ෂණ බලයක් නැහැ. එහෙනම් මේක ආයේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා නේද මෙතන? මේ 4 කිලෝග්‍රෑම් කියන පඩියේ බර ක්‍රියාත්මක වෙනවා නේද මෙතන? හරි මැදින්නේ ඕක බර ගන්නෙ. එහෙනම් දන්නවා W සමානයි mg. g කියලා කියන්නේ 10යි. m කියලා කියන්නේ මේකේ 4යි. එහෙනම් W කියලා කියන්නේ 40යි. නිව්ටන් 40ක් බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මෙයා මේ පෘෂ්ඨයේ වැදිලා හින්දා මේ පෘෂ්ඨයේ මත ඉන්න හින්දා පෘෂ්ඨයෙන් මොකද කරන්නේ මෙයා? මෙයා පෘෂ්ඨයෙන් වස්තුව මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා උඩට. අපි වගේ R කියලා වගේ දානවා. තේරුණාද? පෘෂ්ඨය මගින් වස්තුව මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. එතකොට සියලුම බල ඇඳලා අඳින්න කියලා තියෙනවා. ඔච්චරයි ඉතින් ඔගේ බල මේ හටගන්නේ. ඔය බල ටික තමයි අපි අඳින්න ඕන. හරිද? එහෙනම් ඔය ගාන වෙන්නේ ওই විදිහට. හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඝර්ෂණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී මේසය මත ලී කුට්ටියක් තබා බලයක් ලබා දී දුනුතරාදී පාඨාංකය ලබා ගන්නා ලදී. දුනුතරාදී පාඨාංකය නිව්ටන් 15 අවස්ථාවේදී ලී කුට්ටිය යන්තම් චලනය විය. හරිද? ඒ කියන්නේ දුනුතරාදී පාඨාංකය නිව්ටන් 15ක් වෙන අවස්ථාවේදී ලී කුට්ටිය යන්තම් චලනය විය. බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේකේ බලන්න මේකේ තියෙනවා දැන් මේ විදිහට ලී කුට්ටියක් තියෙනවලු. තියෙන්නේ මේසයක් මතලු. හරිද? මේසයක් මත තියෙනවලු. දුනුතරාදියක් මගින් මේ ලී කුට්ටිය මෙහාට අදිනවලු. හරිද? දැන් මෙයා නිව්ටන් එකේ ඉඳන් අදින්න පටන් ගන්නවා තාම ලී කුට්ටිය එන්නේ තව දෙක දක්වා ටික කරන 3 4 5 6 ඔය ටික දෙනවා එන්නේ 15 දුන්නාම පස්සේ ලී කුට්ටිය චුට්ටක් යාන්ත්‍රම චලනය වෙන්න ගන්නවා. හරිද? එහෙනම් ඔයාලට තේරෙනවා මෙයා 15ක් දුන්නම මොකද වෙන්නේ? වෙන්නේ මේක යාන්ත්‍රම චලනය වෙනවා කියලා කියන්නේ. දැන් හිතන්න මේක නිව්ටන් එකයි නම් මේ පැත්තෙන් ඝර්ෂණ බලයක් මෙයා මේ පැත්තට ඇති කර ගන්නවා ලී කුට්ටිය. දෙක දුන්නොත් දෙකක් ඇති කර ගන්නවා. තුනක් දුන්නොත් එහෙම තුනක් මේ ඝර්ෂණ බලය ඇති කර ගන්නවා. ඔය වගේ 15ක් දුන්නාම මෙයා 15ක් ඇති කර ගන්නවා. හදිසි හරි 15.1ක් නිව්ටන් දුන්නා මම මෙයාට වෙනස් වෙන්න බෑ මෙයා 15 දුන්නා මේක යන්තම් චලනය වෙන්න ගන්නවා. හරිද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි මේ චලනය වෙන ආරම්භක අවස්ථාවේදී මේ තියෙන මේ 15 කියලා කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? ඔයාලට ඒක දැන් මම එහෙනම් ගණන් සෙට් එකක් මවට කියලා දුන්නානේ. ඒකෝර ඔයාලට මේක තේරෙන්න ඕනි චලනය වෙන අවස්ථාවේ පටන් ගන්න ඝර්ෂණ බලය මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. හරිද? එතකොට ඔයා දන්නවා මේ වස්තුවේ බර 4 කිලෝග්‍රෑම්ලු. එහෙනම් ඔයා දන්නවා බල ලකුණු කරලා දැන් මම 3-4කින් බල ලකුණු කරානේ. 4 කිලෝග්‍රෑම් නම් ඔයා දන්නවා මේකේ බර හොයන්න W සමානයි mg. F සමානයි ma වගේම W සමානයි mg. නිව්ටන් නියම පාඩමේ තිබ්බේ. බර හොයන්නේ ස්කන්ධය ගුරුත්වාකර්ෂණයෙන් වැඩි කරලා. ගුරුත්වාකර්ෂණය හැම වෙලාවම 10යි. එහෙනම් 40. එහෙනම් බර 15ට මැදින් තමයි පටන් ගන්න. වස්තුවක බර ලකුණු වල පටන් ගන්න මේකේ මැදි. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියනවා ඒකට. හරිද? එතනින් තමයි 15ට 40යි. ඒත් එක්ක මේ වස්තුව මේකේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙලා හින්දා ඉතින් ඇති වෙනවා උඩට අභ්‍යම් ප්‍රතික්‍රියාව. ඒක ගන්න මේ රූපේ ලකුණු කරලා තියෙනවා. දැන් මොනවද මේක අහන්නේ? ඉහත ලී කුට්ටිය චලිතය ආරම්භීමට පෙර ක්‍රියා කරන ඝර්ෂණ බලය. මේ ලී කුට්ටිය චලිතය ආරම්භ වෙන්න කලින්. ඒ කියන්නේ නිකන් නිව්ටන් දෙකක් දුන්නාම පස්සේ අර පැත්තට නිව්ටන් දෙකක් ඇති වෙනවා ඝර්ෂණ. තුනකින් වැඩි කරපුවාම පස්සේ අර පැත්තට ආයෙ ඝර්ෂණ බලය 3යි. හතරක් වැඩි කරපුවාම ඝර්ෂණ බලය 4යි. ඒ විදිහට මොකද දෙන ඝර්ෂණ බලයට මේ පැත්ත ඇඩ්ජස්ට් කරගන්නවා. අපි කියනවා ඔකට මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලය. හරිද? චලනය වෙන පටන් ගන්න අවස්ථාවේ සීමාකාරී. චලනය වෙනවා නම් ගති. හැබැයි මුලින්ම තියෙන ස්ථිතික. හරිද? මේදී ලී කුට්ටිය මත ක්‍රියා කරන බලය වැඩි කළ අවස්ථාවේදී මේ මෙතන රෝම ඉලක්කම් 2 3 කියන්නේ එකක් ඈ. මේදී ලී කුට්ටිය මත ක්‍රියා කරන බලය වැඩි කළ අවස්ථාවේදී ලී කුට්ටිය චලනය වීම ආරම්භයි. හරිද? මේ බලය වැඩි කරන අවස්ථාවේදී ලී කුට්ටිය චලනය වීම ආරම්භයි. මේ අවස්ථාවේදී පෘෂ්ඨ දෙක අතර ඇති වෙන උපරිම ඝර්ෂණ බලය හඳුන්වන්නේ සීමාකාරී ඝර්ෂණ බලයනේ. ඔය දන්නවා 15යි. තා චුට්ටක් පිළිගන්නවා මේක 15ම තමයි වෙනස් වෙන්නේ නැහැ. ඒක මෙයා චලනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ වෙලාවේ ඇති කරන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එතන 15යි නිව්ටන්. එහි අගය 15යි නිව්ටන්. හරිද? ඊට පස්සේ කොටස බලන්නකො. ඊට වස්තුවේ බර කොහොමද?
මේ වස්තුවේ බර කීයද මේ? කිලෝ 4යි. ඔයා දන්නවා W සමාන mg දාන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේකේ බර නිව්ටන් 40යි. මේ වස්තුවේ දෙන අභිලම්බ තෙරපුම් බලය කොපමණද? අන්න අලුත් පොයින්ට් එක. හරිද? බලන්න. මේ වගේ වස්තුවක් තිබ්බහම පස්සේ හරිද? ඔය වස්තුව මම තියනවා මේසයක් උඩින්. හරිද? හිතන්න මේ වස්තුවේ බර කිලෝ 2යි කියලා. එනවා දන්නවා W සමාන mg වලින් W කියලා කියන්නේ දෙවාරයක් 10 20යි නිව්ටන්. එහෙනම් මෙයාගේ බර හරි මැදින් පල්ලෙහාට 20යි නිව්ටන් ඇති වෙනවා. දැන් මෙහෙන් මොනවද දීලා නැහැ නේද මෙයාට? කිසිම පැත්තකින් මොනවද බලයක් දීලා නැහැ. හැබැයි මෙයා මේ පෘෂ්ඨය මත නටනට අදින්නේ වස්තුව. නෑනේ සමතුලිතව පවතින. නෑ පෘෂ්ඨය මත නටන්නේ නැහැ. එහාට වෙනවා මෙහාට වෙනවා. බිම වැටෙන්න හදනවා උඩ යන්න හදනවා නෑනේ. එයා පෘෂ්ඨය මත සමතුලිතව ඉන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි ඔයා දන්නවා බල දෙකක් යටතේ සමතුලිතතාවය. ඉස්සරහට එනවා ඔය පාඩම. බල දෙකක් යටතේ සමතුලිතතාවය එනවා නම් මේ බල දෙක විරුද්ධ දිශාවලට ක්‍රියා කරන්න ඕනි සහ එකම අගයක් වෙන්න ඕනි. එහෙනම් ඔයාලට තේරෙනවා මෙයාගේ පල්ලෙහාට බලයක් තියෙනවා වගේම මේ පෘෂ්ඨයේ ස්පර්ශය වෙලා හින්දා එතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවනේ දැන් බල දෙකක් තියෙනවා. මේ වස්තුව නිශ්චලයි නම් පහළට තියෙන බලයම සමාන තමයි අභිලම්බ ප්‍රතික්‍රියාවට එන්න ඕනි. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද ඔගේ? අභිලම්බ ප්‍රතික්‍රියාව 20යි. හරිද? ඒවා තේරෙන මේ වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිතතාවයක්. මේ තියෙන්නේ පහළට 20යි නම් උඩට 20යි. හරිද? ඔහොම පොඩ්ඩක් තර්ක කරන්න. හැම ගානකටම එන්නේ කොහොමද කියන ෆිසික්ස් ගානක් දැක්කම සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා ළමයි අර භෞතික විද්‍යාව ගානක් දැක්ක ගමන් ඉවරයි. හරිද? ඒ කියන්නේ ගාන හදන්න බෑ. එනම අමාරුයි. පිස්සුද නෑ. එන්නම ලේසි. තර්ක කරන්නේ මේ බල ලකුණු කරලා බලත් එක්ක මාර්ගයම ගන්න. තර්ක කරන්න. තර්ක කළාට මේ වැඩේ කරගන්න පුළුවන්. එන්න ලේසි. අමාරු නෑ. ජීව විද්‍යාව එකක් කටපාඩම් කරලා ලියනට වැඩිය භෞතික විද්‍යාව තමයි මම හිතන්නේ ලේසිම ගණන් සෙට් එක පේපර් එකට හම්බෙන්නේ. ඊළඟට රසායනික විද්‍යාව, ජීව විද්‍යාවේදී පාඩම් කරන කෙනෙක්ට හොඳයි. හරිද? නිව්ටන් තරාදියේ අගය නිව්ටන් 20ක් වෙන විට දී කුට්ටිය මත බලපෑ අසමතුලිත බලය කොපමණද? මෙයා මේ ලස්සනට ඔයාලව හදාගෙන යන්නේ දැන් මේ මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න මේ 15ක් වුණාන් පස්සේ මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය 15යි. හරිද? 16ක් වුණාම 16ක් වුණාමත් තාම දැන් ගතික ඝර්ෂණ බලයක් හටගන්න ඕනේ. හැබැයි මේ ගානේ අපිට ගතික ඝර්ෂණ බලයක් දීලා තියෙනවද බ්‍රෝ? නෑනේ. ගතික ඝර්ෂණ බලයක් දීලා නැති අවස්ථාවක අපි ගාන හදන්න ගන්නේ මොනවද? සීමාකාරී ඝර්ෂණ බලය. කිසිම වෙලාවක පටල ගන්න එපා. හරිද? මේ ගානේ අපිට කොහෙවත් ගතික ඝර්ෂණ බලයක් දීලා නැහැ. මං ගාව තියෙන දැන් සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? එහෙනම් ඔයා දන්නවා මේ නිව්ටන් තරාදිය 20ක් දුන්නාම පස්සේ මෙයාගේ හරම් 15ට අඩු ගාණක් තමයි මේ පැත්තට ඇති වෙන්න ඕනේ. නමුත් ඉතින් අපිට ගානේ දීලා තියෙන්නේ 15යි කියලා නේ. අය වෙන කොහෙවත් දත්ත දීලා නැහැ. වෙන කොහෙවත් දත්ත ගන්න බෑනේ. එහෙනම් මෙයාගේ අසමතුලිත බලය කීයද? F කියන අසමතුලිත බලය කීයද? මේ පැත්තට 20යි. මේ පැත්තට 15යි. හරිද? එහෙනම් මම 20 වෙනි 15 කියලා ගන්නම් මේ පැත්තට. එහෙනම් කීයද? මේ පැත්තට 5යි. ඕකේ තමයි බාහිර අසමතුලිත බලය වැඩි බලයේ පැත්තට නිව්ටන් 5යි. හරිද? කිසිම වෙලාවක පටල ගන්න එපා. හරි concept එකේ හරි સિદ્ધාන්තේ ඉන්න. කොහොමද එන්නේ කියන එක පොඩ්ඩක් ඔළුවට තියාගන්න තරක කරන්න. ගණිතය තරක කරන්න. 20යි නොදෙන අවස්ථාවේදී ලිකුඩිය තරණය ගණනය කරන්න. දැන් නිව්ටන් ගොයියා කියලා තියෙනවා. බාහිර අසමතුලිත බලයක් යෙදෙනකොට වස්තුවක බාහිර වස්තුවක ඇති වෙන බාහිර අසමතුලිත බලය එහි ත්වරණයට අනුලෝම සමානුපාතික වේගයක් සමාන m එකක් කියලා දෙනකොට මෙතන තියෙන මේ අසමතුලිත බලය මේ 20යි නිව්ටන් නෙමෙයි නෙවෙයි මෙතන තියෙන්නේ අසමතුලිත බලය දැන් අපි හුව 5යි කියලා ලස්සනට ඒක සමහර ගණන් වල මෙහෙම අහන්න නැතුව කෙලින්ම මේක අහනවා ත්වරණය අහනවා ඒකට ඉතින් අවුල් වෙනවා ඔතන මේක 5යි එතකොට ස්කන්ධය 4යි ත්වරණය a ඉතින් ස්කන්ධය දාන්නේ බර නෙවෙයි ස්කන්ධය දාන්නේ 4 කිලෝග්‍රෑම් ඒක කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් නෙවෙයි කිලෝග්‍රෑම් නිව්ටන් කිලෝග්‍රෑම් හරිද එතකොට ඔයාලට a කියන එක එනවා 5 බෙදීම 4යි ms ඍණ 2යි. ඔය විදිහට එනවා යාට ලී කුට්ටිය තරණය නිව්ටන් 20ක් දෙද්දි. හරිද? අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. බලන්නකෝ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා යන්ත්‍ර ක්‍රියා කිරීමේදී එකිනෙක ස්පර්ශ වේද පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය ක්‍රියාත්මක වීම සිදු වේ. ඝර්ෂණය කෙරෙහි බලපාන x හා 2ක් සොයා බැලීමෙන් සිදු කළ ක්‍රියාකාරකම් හා අවස්ථා දෙකක් පහත රූප සටහන් වලින් දැක්වේ. පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව. දැක්ක ගමන් කියන්න පුළුවන් මොකද්ද මේ? අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක ඝර්ෂණ බලයට බලපානවා කියන්න කරලා තියෙන පරීක්ෂණයක් තමයි මේක. එහෙම පෙළපොතේ තියෙන දෙයක් නේ. හරිද? ඒතකොට හිතන්න මේක m කියලා ස්කන්ධයක් කියලා.
ඒතර මේක නැත්නම් මම කියන්නම් මේක නේ නිව්ටන් 5ක් බලයක් කියලා. හරිද? නිව්ටන් 5ක බලයක් නැත්නම් මෙතනින් ඇති වෙන අභියම් ප්‍රතික්‍රියාවක් ඕකට වැඩි අභියම් ප්‍රතික්‍රියාවක් නැද නැති වෙනවා. මොකද මෙතන කිලෝ 5ක් නම් මෙතන කිලෝ 5 දෙකක් කියන්නේ මෙතන කිලෝ 10. ඒවා දන්නවා. කලින් මම කීවා මේ වගේ එක පල්ලෙහාට තියෙන බරට අභියම් ප්‍රතික්‍රියාව සමාන වෙනවා. එයා සමතුලිතතාවයේ පවතිනවා නම්. එහෙනම් අභියම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන්නේ බර වැඩි වෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ ස්කන්ධය ස්කන්ධයෙන් එන්නේ වැඩි වෙනවා කියන එක. මේදී සොයා බැලූ ඝර්ෂණ ක්‍රියා බලපාන සාධකය. මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාවේ බලපෑම. ඔයා දන්නවා ඝර්ෂණය සඳහා බලපාන සාධක දෙකයි. එකක් ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය, අනිත් එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. වස්තු අතර ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. එහෙනම් මේකේ පළවෙනි එකට උත්තරය අභිලම්බ ප්‍රතික්‍රියාව. වස්තුව අතර ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? මෙම ක්‍රියාකාරකමේ නියත ප්‍රතික්‍රියා සාධක කුමක්ද? බලපාන්නේ සාධක දෙකයි නම් අපි හොයාගෙන බලන්නේ එක සාධකයක් ගැන නම් නියතව තියෙන්න ඕනේ අනිත් සාධකය නේද? එහෙනම් මොකද්ද මේ? මේ පෘෂ්ඨ දෙකම එක සමාන පෘෂ්ඨ වෙන්න ඕනේ. සමාන පෘෂ්ඨ වෙන්න ඕනේ. රළු බවෙන් සමාන පෘෂ්ඨ වෙන්න ඕනේ. මොකද එකක් රළුයි අනිත් එක සිනිදුනාම පස්සේ ඉතින් වැඩක් නැහැ නේ. අභියම් ප්‍රතික්‍රියාව කරන්නේ පෘෂ්ඨවල ස්වභාවයෙන් බලපාලා තියෙනවා. එහෙනම් පෘෂ්ඨ දෙකම එකක් වෙන්න ඕනේ අභියම් ප්‍රතික්‍රියාව ගැන බලනවා නම්. තේරුණාද? ඒ කියන්නේ ඕනම තැනකදී අපිට බලපාන සාධකය බලන්න ඕනි සාධකය විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම නියත අගයන් ගන්න ඕනි හැම පරීක්ෂණයකටම. හරිද? ගතික ඝර්ෂණ බලයෙන් හඳුන්වන්නේ කොහොමද? වස්තුව ස්පර්ශ පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් ඇති අවස්ථාවේදී හටගන්නා ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය නම් වේ. ඒක ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඕගොල්ලන්ට දෙලින්ම පෙරපොතේ දීලා තියෙන්නේ. ඝර්ෂණ බලය නිසා ඇති වෙන ආවාස දෙකක් ලියන්න. මොනවද ඝර්ෂණ බලය නිසා තියෙන ආවාස? යන්ත්‍ර සූත්‍රවල ස්පර්ශීය කොටස් ගෙවී යාම. එතකොට තව ඔය වාහනවල ටයර් ගෙවිලා යන එක. ඒ වගේ අපිට ගන්න පුළුවන් ඝර්ෂණ බලයේ අවාසි ඇත්තටම තියෙනවානේ. කොටකින් දෙකක් වගේ. පහත අවස්ථාවේදී ඝර්ෂණ බලය වැඩි කර ගැනීමට යොදන උපක්‍රම මොනවාද? ගස් නැගීම. මොකද්ද? වලල්ලක් පාවිච්චි කරනවා. ඔය දැකලා ඇතිනේ අර 10 පොර කවරෙන් හදන වලලු එහෙම තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙමනේ. ගත්ත ගමන් අර පොඩක් ඔතාගත්ත කකුල දාගත්ත ගහේ නැන්ද. එතකොට ඕකෙන් කරන්නේ මොකද? ගහත් එක්ක ස්පර්ශ වෙලා ඉන්නවා මිනිස්සයා. එතකොට සාමාන්‍යයෙන් වලල්ල කියන එක ධාරදාරක තියෙන්නේ. එතකොට යා මිනිස්සයා සම්බන්ධ වෙන්නේ මිනිස්සයාගේ ඇඟයි ගහයි නෙමෙයි. මිනිස්සයාගේ ඇඟයි ගහයි වුණොත් මිනිස්සයාගේ ඇඟ සාමාන්‍යයෙන් සිනිඳුයිනේ. ගහත් එක්ක බලද්දි ගහේ කන්දත් එක්ක බලද්දි. එතකොට ඉක්මනට මිනිස්සයා බිමට වැටෙන්න බලනවා. හැබැයි වලල්ල දාගන්න ඉන්නේ පස්සේ ගහට ගොඩක් ටච් වෙන්නේ මිනිස්සයා වලල්ලෙන්. ඒ වලල්ලයි ගහ අතර තියෙන පෘෂ්ඨවල රළු ස්වභාවයෙන් ඉන්න මිනිස්සයා ගහේ එල්ලිලා ඉන්නවා වැටෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ රැඳිලා ඉන්නවා. වාහනයක ටයර් මතු පිට මොනවද කරන්නේ? කට්ට කපනවා. ඇයි එහෙම වෙන්නේ? වැසි දවස්වලදී ඒ ටයර් රස්සෙන් වතුර විහික් වෙලා ටයර් එක සහ පොළව අතර ස්පර්ශයක් තියාගන්න ඕනේ හින්දා. හරිද? මතක තියාගන්න. වර්ෂා දිනවලදී බැවුම් සහිත මාර්ගවල වාහන අනතුරු වැඩි වීමට හේතුව පහදන්න. ඇයි හේතුව? බැවුම් සහිත මාර්ග. හරිද? මොකද වෙන්නේ? වතුර වැඩිපුර ප්‍රමාණයක් මේකේ ගෑවෙන. දැන් සාමාන්‍ය වාත තේරෙනවා. සමතලා බිමයි බැවුම් ප්‍රදේශය ගත්තොත් එහෙනම් වතුර මේ ටිකේ රැඳෙනවට වැඩිය වතුර කැමති නේද පල්ලෙහාට යන්න. ඒතකොට මේ ටිකේදී තියෙන තෙතමනේ වැඩි, ජල ප්‍රමාණය වැඩි. එතකොට වාහනයක් ගමන් කරද්දී මේ ටයර් ගොඩක් දුරට මේ වතුරත් එක්ක තමයි ස්පර්ශ වෙන්නේ, පොළවත් එක්ක නෙවෙයි. ඒ හින්දා මේ වගේ ශනික ලිස්සලා යනවා. අනිත් එක තමයි ඉතින් මේකේ වාහනයක් ලිස්සලා ගිහපුවම පස්සේ මම දන්නවා ආනත් ඵලයක ගොඩක් දුරට බලපාන ගුරුත්වාකර්ෂණය වාහනේ පල්ලෙහාට ඇදලා ගන්නවා කොහොමද? හරිද? සාමාන්‍යයෙන් සමතල බිමක වෙන ඇක්සිඩන්ට් එකකුයි ආනත් තලයක වෙන ඇක්සිඩන්ට් එකක් ගත්තොත් එහෙම වැඩියෙන්ම භයානක වෙන්නේ ආනත් තලයක වෙන ඇක්සිඩන්ට් එක. දෙකට හේතුව තමයි ඕක. ලිස්සන ගහ නැගීම අවුරුදු ක්‍රීඩා අතර වැඩි කාලයක් ගත වන ක්‍රීඩාවක්. හරි. ඊට ක්‍රීඩාව සඳහා වැඩි කාලයක් ගත වන්නේ ඇයිද පහළ? ඇයි? ග්‍රීස් නිසා ලිස්සන ගහේ තියෙන ඝර්ෂණ බලය අඩු වෙලා තියෙනවා. ඕවා අඩු කර අර දැකලා දෙනවා 10 දානවා, ලී කුඩු දානවා. හරිද? ඒ සම්පූර්ණයෙන් මේ ලිස්සන ස්වභාවය අයින් කර තමයි උඩට යන්නේ. ඒවා ඝර්ෂණය අයින් කරන්න වෙන්නේ. ලිස්සන ගහේ තියෙන ඝර්ෂණය අඩුයිනේ. ඒ ඝර්ෂණය වැඩි කරගන්න එපා. ඒ හින්දා ඒකේ තියෙන ග්‍රීස් ටික අයින් කරන්න ඕනේ. ඒක තමයි වෙලා යන්න හේතුව. ලිස්සන ගහේ ආලේප කරන ද්‍රව්‍ය තියෙන ග්‍රීස් ගහ නැගීම කියලා කියන්නේ.
ක්‍රීඩකයා ගසේ පහළ ලිස්සීමේදී ක්‍රියාත්මක වන ප්‍රතිවිරුද්ධ බල හා ඒවාගේ දිශා සඳහන් කරන්න. ඔන්න ඔහොමනේ මනුස්සය දැන් ඉන්නේ බදාගෙන. ගහ බදාගෙන ඔහොමනේ ඉන්නේ. මනුස්සයා පහළට යනවා නම් මනුස්සයා මත ගහ දිගේ ඉහළට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. හරිද? දිශාව මනුස්සයාගේ පහළට මනුස්සය වැටෙන්නේ පහළට නම් බලය තියෙන්නේ ඉහළට. කඹ ඇදීම සහ ලිස්සන ගසේ නැගීම යන ක්‍රීඩා සඳහා අදාළ වන පොදු විද්‍යාත්මක සංසිද්ධිය මොකක්ද? කඹ අදින එකයි ලිස්සන ගහේ නැගීම එකයි. කඹ ඇදීම කියලා කියන්නේ දෙකම පොදුනේ ඝර්ෂණය තමයි. හරිද? කඹ අදිනකොට මිනිස්සු ඔහොම ඇදන් ඉන්නවා කකුලෙන් පොළවට මම ගහලා තියෙනවා. ඒ කියන්නේ කකුලෙන් මම එහා පැත්තේ පොළව තල්ලු කරනවා පොළවෙන් අපිව මේ පැත්තට තල්ලු කරනවා අපිට ගානට බැලන්ස් එකක් කරන් දෙනවා. හරිද? එහෙනම් ඔය කඹ අදිද්දිත් ලිස්සන ගහේ නැගිද්දිත් ක්‍රියාත්මක වෙන ඔය සංසිද්ධිය තමයි. කඹ ඇදීමේ බල සමතුලිතතාවත් කඹ ඇදීමේදී ක්‍රියාත්මක වෙනවා. පහත් දක්වන වස්තු මත යෙදූ බාහිර බලය හා හටගත් ඝර්ෂණ බලය පහත පරිදි ප්‍රස්ථාරිකව නිරූපණය කර ඇත. වගුවේ දක්වන එක් එක් අවස්ථාවල යෙදුණු ඝර්ෂණ බලයන් ලියා දක්වන්න. හරිද? බාහිර බලයයි ඝර්ෂණ බලයයි. වට තේරෙනවා. මේ දීලා තියෙන මෙයා මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒ වස්තුව දිහා බලය දීගෙන ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගෙන දීගෙන ගිහිල්ලා. එතකොට ඒකේ වට තේරෙනවා. ඔය A සිට B අවස්ථාව දක්වා මෙයා බලය දීලා ඒහා සමාන ප්‍රමාණයක් මොකක්ද වෙලා තියෙන්නේ? ඝර්ෂණ බලයත් එයා දෙන බලයම ඝර්ෂණ බලය අරගෙන. ඒ කියන්නේ නිව්ටන් 3ක් දුන්නා නම් අනිත් පැත්තේ නිව්ටන් 3ක ඝර්ෂණ බලයක් හට ගන්නවා. මම නිව්ටන් 6ක් දුන්නා නම් අනිත් පැත්තේ වස්තුවෙන් නිව්ටන් 6ක ඝර්ෂණ බලයක් ඇති කර ගන්නවා. ඒ විදිහට ගිහිල්ලා තියෙන්නේ. B අවස්ථාවේදී එයා චලනය වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? එයාගේ උඩරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය CD කියලා කියන්නේ. එයා චලනය වෙන අවස්ථාවේදී හට ගන්නා ගති ඝර්ෂණ බලය. හරිද? එහෙනම් මොනවද ඝර්ෂණ බලය? A හා B අවස්ථාවේදී මොකද්ද? අපි දෙන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩි වෙනවා. අපි 5ක් දෙනවා ඝර්ෂණ බලය 5යි. 6ක් දෙනවා ඝර්ෂණ බලය 6යි. එහෙනම් මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියනවා අපි ස්ථිතික ඝර්ෂණ බලය. B කියන්නේ ඝර්ෂණයේ වැඩිම අවස්ථාව සීමාකාරී ඝර්ෂණ බලය. C සිට D දක්වා කියන ගතික ඝර්ෂණ බලය. හරිද? එහෙනම් පේපරේ තියෙන ওই සෙට් එක. ඒකෝර ඝර්ෂණය සම්බන්ධයෙන් මම හිතන්නේ ඔයා අර දැනට අර ඝර්ෂණය කියන එක නිකන් පොත පාඩම් කරගෙන නිකන් එහෙම කරපු අය ගොඩාක් ඇති. ඒකෝර ඝර්ෂණය කියන එක පොඩ්ඩක් එතනින් එහාට හිතලා ගණන් කරන්න ඕන කියන එක තමයි මට මෙන්න මේ ගණන් සෙට් එක මට කියලා දෙන්න උනේ. මේකෙදි ගොඩාක් තියරි වත් එක මම සාකච්ඡා කරා. සම මම වෙලාව අරගෙන ඔයාලට මේ ටික කියලා දුන්නේ. මොකද එතකොට මේ ගානම නෙවෙයි එක්සෑම් එකට එන්නේ. ඔයා මතක තියාගන්න. එක්සෑම් එකකට භෞතික විද්‍යාව ගණන් ටික තමයි ලේසිම ගණන් ටික ලකුණු ගන්න. ඒ හින්දා ඔයා ලස්සනට මුලින්ම රූපය අඳගන්න. බල ටික ලකුණු කරගන්න. දැන් මොකද වෙන්නේ කියලා හිතන්න. ඔයාගේ ඔළුවේ තියෙනවනේ ඔක්කොම දේවල්. හරි. එහෙනම් අද දවස් වැඩ කටයුතු මම ඉවර කරනවා. අපි ඊළඟ යුනිට් ටෙස්ට් 6 එකෙන් හම්බෙමු. හැමෝටම ආයිබෝවන්.